අද අපට කරන්න තියෙන්නේ මුත්‍රා නිපදවීමට බලපාන හෝමෝන මුත්‍රා නිපදවීම සඳහා බලපාන හෝමෝන කියන තැන ඉඳලා ඉස්සරහට අපි බහිස්රාවී පද්ධතිය කතා කරමින් ඉදිරියට ආවා. අපිට මෙතන ඉඳලා තමයි අද ඉස්සරහට ඉගෙනගෙන යන්න තියෙන්නේ. එතකොට මුත්‍රා නිපදවීම සඳහා හෝමෝන වර්ග කීපයක් බලපානවා. පළවෙනි එක ඇන්ටි ඩයුරටික් හෝමෝනය. පළවෙනි හෝමෝනය තමයි ඇන්ටි ඩයුරටික් හෝමෝනය. මේ හෝමෝනය අපේ හයිපොතැලමසේ සංශ්ලේෂණය වෙලා අපර පිටියුටරේ තැන්පත් වෙනවා. ඊට පස්සේ අපර පිටියුටරෙන් අපේ ලේවලට නිදහස් වෙන එක වෙනවා. ආයෙත් මම කියනවා මේ හෝමෝනය අපේ හයිපොතැලමසේ අපේ ස්නායු පද්ධතිය ගැන අපි කතා කරද්දී අපි හයිපොතැලමස් ගැන කතා කළා. එතකොට අපේ හයිපොතැලමසේ හැදෙනවා. මේකෙදී නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙලා හැදිලා මේක අපේ අපර පිටියුටරේ තැන්පත් වෙනවා. එතකොට අපර පිටියුටරයෙන් අපේ රුධිරයට නිදහස් වෙන එක වෙනවා. මේ හෝමෝනය මගින් රුක්කාණුවල විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රහ ප්‍රණාලයේ බිත්තියේ ජලයට දක්වන පාරගම්‍යතාවය වැඩි කරනවා. ඒ කියන්නේ මේ ඇන්ටි ඩයුරටික් හෝමෝනය ශ්‍රාවය වුණාට පස්සේ අපේ රුක්කාණුවල තියෙන විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රහ ප්‍රණාලයේ බිත්තියේ ජලයට දක්වන පාරගම්‍යතාවය මේක වතුරට දක්වන පාරගම්‍යතාවය. එතකොට ජලයට දක්වන පාරගම්‍යතාවය කියන්නේ ජලය මේක හරහා විනිවිද යනවා කියන එක. මේක හරහා ජලය ගමන් කරනවා කියන එක. එතකොට මේක හරහා ජලයට ගමන් කරන්න හැකියාව ලබා දෙනවා. මේ තියෙන හැකියාව වැඩි කරලා දෙන එක කරනවා. මේ හෝමෝනය මෙසේ ක්‍රියාත්මක වීමට ආරම්භ වීම සඳහා ශරීරය තුළ එක්තරා ක්‍රියාදාමයක් පිටවිය යුතුය. එතකොට ඇන්ටි ඩයුරටික් හෝමෝනය අපේ ඇඟේ මේ විදිහට ක්‍රියාත්මක වෙන එක ආරම්භ වෙන්න නම් අපේ ඇඟ ඇතුලේ එක ක්‍රියාදාමයක් සිද්ධ වෙන්න ඕනේ. එනම් යම් කිසි පුද්ගලයෙක් පානය කරන ජල ප්‍රමාණය අඩු වීම හා ඔහුගෙන් වැඩිපුර දහඩිය පිටවීම හා ඔහු වැඩි ලවණ සාන්ද්‍රණයකින් යුත් ආහාර ලබා ගන්නේ නම් මෙම ක්‍රියාදාමය ආරම්භ වේ. එතකොට බලන්න අපේ ඇඟේ ඇතුලේ මේ ඇන්ටි ඩයුරටික් කියන හෝමෝන් එක ක්‍රියාත්මක වෙන්න නම් අපේ ඇඟ ඇතුලේ මේ හෝමෝනය හරියට ක්‍රියාත්මක වෙන්න නම් එක්තරා සංසිද්ධියක් අපේ ඇඟේ වෙන්න ඕනේ. දැන් මේ කතා කරන්නේ ඒක ගැන. පුද්ගලයෙක් පානය කරන වතුර ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතකොට අඩුවෙන් වතුර බොන කෙනෙක් ඉන්න ඕනේ සහ එයාගෙන් වැඩිපුර දහඩිය ප්‍රමාණයක් පිට වෙන්න ඕනේ. එතකොට එයා වැඩි ලවණ සාන්ද්‍රණයකින් යුත් ආහාර ලබා ගන්නවා නම් ඒ කියන්නේ මෙයා හොඳට ලුණු ඇඹුල් දාලා කෑම කනවා නම් හිතන්නකො නිතරම මුරුක්කු වගේ දේවල් කන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් එහෙමත් නැතිනම් මෙයා ඔය මස් මාළු වර්ග වලට හොඳට පුරුදු වෙච්ච කෙනෙක් නම් මේ කියන ක්‍රියාව අපේ ශරීරයේ සිද්ධ වෙන එක වෙනවා. ශරීරයෙන් දහඩිය වැඩිපුර පිටවීම නිසා රුධිරයේ ජල ප්‍රමාණය අඩු විය හැකිය. ඒක කොහොමද අපි දන්න දෙයක්? අපේ ඇඟෙන් වැඩිපුර දහඩිය පිට වුණොත් එහෙම අපේ ලේවල තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන එක සිද්ධ වෙනවා. මේ හින්දා හයිපොතැලමස හරහා යන රුධිරයෙන් ඒ කියන්නේ ලේවලින් හයිපොතැලමසේ තියෙන ආශ්‍රිත ප්‍රතිග්‍රාහක උත්තේජනය කරන එක කරනවා. එම උත්තේජනය නිසා අපර පිටියුටරයේ තැන්පත්ව ඇති රුධිරයට නිදහස් වී ඒ කියන්නේ අපේ අපර පිටියුටරයේ තැන්පත් වෙලා තියෙන මේ හෝමෝන් එක අපේ රුධිරයට නිදහස් වෙලා ඒ රුධිරයේ වෘක්කාණු හරහා ගමන් කරනකොට මේ වෘක්කාණුවේ විදුලි සංවර්ධන නාලිකාව හා සංග්‍රහක ප්‍රණාලයේ ජලයට ඇති පාරගම්‍යතාවය වැඩි වෙන එක වෙනවා. මේ හින්දා ඒ වගේ ජල ප්‍රතිශෝෂණය වැඩි කරේ. කියන්නේ නැවත වතාවක් ජලය උරා ගන්න එක වැඩි වෙනවා. ප්‍රතිශෝෂණය කියන්නේ එක උරා ගන්න එක වැඩි වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපේ රුධිරයේ ජල ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ අපේ රුධිරයේ තියෙන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි අඩුවෙන් වතුර බොන කෙනෙක් හිටියොත් එහෙම දැන් මම කලින් කිව්වා මුත්‍ර පෙරීම ගැන මුත්‍ර නිෂ්පාදනය වීම ගැන අපි කතා කරද්දී අපි මේ වෘක්කාණුවේ පෙරීම ගැන කතා කරද්දී අනිවාර්ය ජල ප්‍රතිශෝෂණයක් අපි ඉගෙන ගත්තා. නැවත ජලය උරා ගන්නවා කියලා මේ වෘක්කාණු වලින් එන. එතකොට මෙහෙම මේ අඩුවෙන් වතුර බොන කෙනාගේ මේ වගේ මේ ජල ප්‍රමාණය නැවත උරා ගන්න එක සිද්ධ කරනවා. වැඩිපුර උරා ගන්න එක වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපේ ලේවල ජල ප්‍රමාණය වැඩි වෙන එක වෙනවා. ඒ සමගම මුත්‍ර සමග පිටවන ජල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මුත්‍රා එක්ක පිටවෙන වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන් මුත්‍රා වල සාන්ද්‍රණය වැඩි වෙනවා.
මේ විදිහට ජල ප්‍රතිශෝෂණය වෙනකොට රුධිරයේ ප්‍රශස්ත මට්ටමට ජලය ආවිත ආශ්‍රිත මට්ටම අඩු වෙයි. ඔයාලට මෙන්න මේ ක්‍රියාව මේක ලස්සනට විස්තර කරන්න එක උදාහරණයක් දෙන්න පුළුවන්. ඔයාලට මුත්‍ර දැවිල්ල හැදෙන අවස්ථාව හිතන්නකෝ. වතුර අඩුවෙන් බීපු අවස්ථාවක ඔයා වතුර අඩුවෙන් බොනවා කියලා හිතන්නකෝ. එතකොට මුත්‍ර දැවිල්ල කියන එක හැදෙනවා. මේ මුත්‍ර දැවිල්ල කියන එක හැදෙන්නේ මොකද? බොන්නේ වතුර පොඩ්ඩයි. එතකොට හොඳට දාඩිය දාන එක සිද්ධ වෙනවා. බොන්නේ වතුර පොඩ්ඩයි දාඩිය දාන එක සිද්ධ වෙනවා. එතකොට මුත්‍ර අපේ ඇඟෙන් මුත්‍ර ශරීරයෙන් පිට කරලා දාන්න ඕනේ. එතකොට මේ අපේ ඇඟෙන් මුත්‍ර කියන දේ ශරීරයෙන් අපේ මේ දැන් අපේ මේ ගුච්චිකා පෙරණෙන් එහෙම පෙරලා එනකොට අනිවාර්ය ජල ප්‍රතිශෝෂණ අවස්ථාවේදී ශරීරයට වැඩි වතුර ප්‍රමාණයක් උරා ගන්න එක සිද්ධ වෙනවා. එතකොට වැඩි වතුර ප්‍රමාණයක් ශරීරයට උරා ගන්න එක සිද්ධ වෙද්දී මේ වැඩි විෂ ප්‍රමාණයක් ඇඟෙන් වැඩි හිතන්නකෝ වැඩි වතුර ප්‍රමාණයක් ශරීරයට උරාගත්තා. වැඩි වතුර ප්‍රමාණය ශරීරයට උරාගත්තට පස්සේ ශරීරයෙන් බැහැර කරලා දාන්න තියෙන තරල ප්‍රමාණය එහෙම නැත්නම් මුත්‍ර ප්‍රමාණය අඩුයි. පොඩි මුත්‍ර ප්‍රමාණයක් තියෙන. එතකොට මේ පොඩි වතුර ප්‍රමාණය මේ පොඩි තරල ප්‍රමාණය ඇතුළත තියෙනවා ගොඩක් විෂ ද්‍රව්‍ය. මේකේ යූරියා තියෙනවා, ඇමෝනියා තියෙනවා, යුරික් අම්ලය තියෙනවා, මෙවැනි විෂ ද්‍රව්‍ය තියෙනවා, නයිට්‍රජන් අපද්‍රව්‍ය තියෙනවා, විවිධ බහිස්රාවී ද්‍රව්‍ය තියෙනවා. එතකොට මෙතන සාන්ද්‍රණය දැන් වැඩි. ඒ මොකද අඩු තරල ප්‍රමාණයක් පිට වෙන්නේ. අඩු තරල ප්‍රමාණයක දිය වෙලා තියෙන දේවල් ගොඩක් තියෙනවා. මේක අපේ ඇඟට දරන්න ටිකක් අමාරුයි. මොකද වෙන්නේ? ඔයාට මුත්‍ර දැවිල්ල කියන තත්ත්වය හැදෙනවා. මුත්‍ර දැවිල්ල කියන එක ඇති වෙනවා. එතකොට වැඩිපුර වතුර බොවහම තමයි මුත්‍ර දැවිල්ල කියන එක අඩු වෙන්නේ. මුත්‍ර දැවිල්ල හැදුනොත් එහෙම වැඩිම වතුර බොන්න ඕන. ඔය වෙලා තියෙන්නේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි වෙන එක. මේක තමයි වෙන්නේ. මං ගාවට බෙහෙත් ගන්න එන රෝගීන්ට මම මේක බොහොම පැහැදිලි කරලා කියලා දෙනවා. මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි වෙන එක. මොකද අඩුවෙන් වතුර බොන අයගේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි. එතකොට මේගොල්ලෝ මුත්‍ර පිට කරද්දී මුත්‍රාවල සාමාන්‍ය තියෙන ඕන වර්ණයට වඩා වර්ණය ටිකක් හදයි. මුත්‍ර ගඳින් වැඩි. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ සාන්ද්‍ර මුත්‍ර පිට කරනකොට එතකොට හොඳට වතුර බොන්න ඕනේ තමන්ගේ නිරෝගීභාවය ආරක්ෂා කරගන්න නම් පුද්ගලෙක්. මේ විදිහට ජල ප්‍රතිශෝෂණය වෙනකොට රුධිරයේ ප්‍රශස්ත මට්ටමට ජලය ආවිත ආශ්‍රිත මට්ටම කියනක අඩු වෙන එක සිද්ධ වෙනවා. එතකොට මේ නිදහස් වෙන එක අවලංගු වෙනවා එහෙම නැත්නම් නිෂේධනය වෙන එක වෙනවා. අර ඇන්ටි ඩයුරටික් කියන හෝමෝනය නිදහස් වෙන එක අපේ මේ ඇන්ටි ඩයුරටික් එහෙම නැත්නම් අපි ඇන්ටි ඩයුරටික් වලට මම මෙතන දාන්නම් ADH කියලා කියනවා. අපි මේ හෝමෝන් එකට සාමාන්‍ය අවස්ථාවේදී කියන්නේ ඇන්ටි ඩයුරටික් හෝමෝනයට ADH කියලා. එතකොට අපි මේ ඇන්ටි ඩයුරටික් හෝමෝන් එක ඒ වෙලාවේ ශ්‍රාවය වෙන එක නිෂේධනය කරලා දානවා. ඒ කියන්නේ ශ්‍රාවය වෙන එක නිෂේධනය කරලා දානවා කියන්නේ මේක ශ්‍රාවය කරන එක නවත්තලා දානවා. මේ හෝමෝන් එක ශ්‍රාවය වෙන එක නවත්තලා දානවා. එතෙන්ට දාමු අපේ වචනේ. හරි. ඊට පස්සේ කිසියම් පුද්ගලයෙකු පානය කරන ජල ප්‍රමාණය අඩුවීම, දහඩිය පිටවන ප්‍රමාණය වැඩිවීම, රුධිරයේ ප්‍රශස්ත ජල ප්‍රතිශතය වැඩි වූ විට ආශ්‍රිත පීඩනයේ සාමාන්‍ය අගයට වඩා අඩු වී ADH නිෂේධනය වී විදුර සංවර්ධ නාලිකාව සංග්‍රහ ප්‍රණාල අපාරගම්‍ය වී ජල ප්‍රතිශෝෂණය අඩු වෙන්න බලන්න. ඊට පස්සේ සිද්ධ වෙන කාරණාව. යම් කිසි පුද්ගලයෙක් දැන් ජල පාන කරන ප්‍රමාණය අඩු වුණොත් එහෙම එයාගේ දහඩිය වැඩි වෙන පිට වෙනකොට මෙයාගේ රුධිරයේ ප්‍රශස්ත ජල ප්‍රතිශතය වැඩි වූ විට ලේවල තියෙන ඒ කියන්නේ මේ මුත්‍ර වලින් උරා ගන්නවනේ අනිවාර්ය ප්‍රතිශෝෂණය කරනවා. එතකොට අපේ ලේවල තියෙන ඕනේ ජල ප්‍රමාණය ඔන්න හරි ජල ප්‍රමාණයට ජලය අපි මුත්‍ර වලින් ලබා ගන්නවා. එහෙම ලබා ගත්තහම ප්‍රශස්ත ජල ප්‍රමාණයට කියන්නේ තියෙන ඕන මට්ටමට ජල ප්‍රමාණය ආවට පස්සේ ලේවල තියෙන ආශ්‍රිත පීඩනය සාමාන්‍ය අගයට වඩා අඩු වෙන එක සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ADH නිෂේධනය වෙනවා. ඒ කියන්නේ ADH හෝමෝන් එක එහෙම නැත්නම් ඇන්ටි ඩයුරටික් හෝමෝන් එක ශ්‍රාවය වෙන එක නවතිනවා. එහෙම නවතිලා විදුර සංවලිත නාලිකාව සංග්‍රහ ප්‍රණාල මේවා අපාරගම්‍ය කියලා කියන්නේ හරහා ගමන් කරන්න බැරි තත්ත්වය. දැන් පාරගම්‍ය කියන්නේ මේ හරහා වෙන කෙනෙක් මේ හරහා ගමන් කරන්න පුළුවන් පරලේ. නමුත් අපාරගම්‍ය කියන්නේ මේ හරහා ගමන් කරන්න බෑ කියන එක. එතකොට මෙච්චර වෙලාවක් පාරගම්‍ය වෙලා තිබ්බක අපාරගම්‍ය කරලා දානවා. එතකොට අපාරගම්‍ය කරලා දාලා ජල ප්‍රතිශෝෂණය අඩු වෙන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයේ මේ පිට කරන මුත්‍රාවල මේ අනිවාර්ය ප්‍රතිශෝෂණය කියන එක
අඩු කරලා දානවා රුධිරයේ ප්‍රශස්ත මට්ටමේ ජලයේ තියෙන අවස්ථාවේදී. මේ නිසා මුත්‍ර සමග පිට කරන ජල ප්‍රමාණය වැඩි වේ. ඒ නිසා මුත්‍ර තනුක වේ. මෙන්න අනික් අවස්ථාව. මෙහෙම වැඩිපුර ජල ප්‍රතිශතයක්. ඒ කියන්නේ හොඳට දැන් ලේවල හොඳට ජලය තියෙන කෙනාගේ රුධිරයේ හොඳට ජලය තියෙන කෙනාගේ එහෙමත් නැතිනම් අපි අඩුවෙන් වතුර බීලා ඉඳලා හොඳට වතුර බීපු අවස්ථාවක් ආවොත් එහෙම නැත්නම් මුත්‍ර වලින් ලේවලට ජලය උරාගෙන ලේවල ප්‍රශස්ත මට්ටමට ජලය ආවට පස්සේ මොකද වෙන්නේ? මේ අපාරගම්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ වකුගඩු වලින් මේවා පෙරා ගන්න එක අඩු කරලා දානවා. වකුගඩු වලින් මේ වතුර දැන් පෙරා ගන්න අඩු කරලා දානවා කියන්නේ ADH නිෂේධනය වෙනවනේ ප්‍රශස්ත මට්ටමට ලේවල ප්‍රශස්ත මට්ටමට වතුර ප්‍රමාණය ආවට පස්සේ ADH හෝමෝන් එක ශ්‍රාවය වෙන එක නවතිනවා. ඒ හෝමෝන් එක ශ්‍රාවය වෙන එක නවතුනාට පස්සේ අපේ විදුලි සංවර්ධන නාලිකාව සංවහ ප්‍රණාල කියන මේවා මේ අපේ මේ අවයව මේ කොටස් මේවා ජලයට අපාරගම්‍ය වෙනවා. ඒ කියන්නේ මේවා හරහා වතුරට ගමන් කරන්න බැරි වෙන එක වෙනවා. ඒ අවස්ථාවේදී අනිවාර්ය ප්‍රතිශෝෂණය කියන එක සිද්ධ වෙන එක අඩු වෙනවා. දැන් සාමාන්‍ය කොහොමත් ප්‍රතිශෝෂණය වෙනවා. නමුත් වෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් ඉස්සෙල්ලා අපි හිතමුකෝ මිලිලීටර් 50ක් ගියා කියලා. එතකොට මේ අවස්ථාවේදී මිලිලීටර් 50ක් යන්නේ නැහැ. මිලිලීටර් 5ක් 10ක් වගේ යයි. එහෙම තමයි වෙන්නේ. මේ හින්දා මුත්‍ර එක්ක පිට කරන ජල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මුත්‍ර තනුක වෙන එක සිද්ධ වෙනවා. මෙහෙම තමයි හොඳට වතුර බොන අයගේ මුත්‍ර. හොඳට වතුර බොන අයගේ මුත්‍ර තනුකයි. ඒගොල්ලන්ගේ සාන්ද්‍ර මුත්‍ර ඒගොල්ලන්ට පිට වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලේවල තියෙන්න ඕන වතුර ප්‍රමාණය හොඳට තියෙනවා. ඒ කියන්නේ හිතන්න ලේවල තියෙන්න ඕන වතුර ප්‍රමාණය හොඳට තියෙන කෙනෙක්ගේ හැම හොඳට පැහැපත්ව තියෙනවා. හැම හොඳ පැහැපත් බවින් යුක්ත වෙනවා. ශරීරයේ ස්වභාවික දමනය කියනක හොඳින් තියෙනවා. එතකොට වැඩිපුර වතුර බොන කෙනාගේ මුත්‍රවල තනුක බව තමයි තියෙන්නේ. එතකොට එයාගේ මොකද වෙලා තියෙන්නේ? වැඩිපුර යාට මුත්‍රාත් පිට වෙනවා. ඒ පිට වෙන මුත්‍රවල දිය වෙලා තියෙන තරල ප්‍රමාණය අඩුයි. ඇයි? මුත්‍රාශය මෙයාගේ නිතරම පිරෙනවා. මෙයා හොඳට වතුර බොන කෙනෙක් නිතරම මෙයාගේ මුත්‍රාශයට මුත්‍ර ගලාගෙන එන එක සිද්ධ වෙනවා. එතකොට මෙයාගේ මුත්‍රාශය නිතරම හිස් වෙනවා. නිතරම මුත්‍රාශය, ඒ කියන්නේ මෙයා නිතරම මුත්‍ර කරන්න ඕන වෙනකොට නිතරම මුත්‍රාශය හිස් වෙනවා. හැම වෙලාවෙම අලුත් මුත්‍ර තමයි මේකේ එන්නේ. එතකොට මේකේ මුත්‍ර මේ රැඳිලා තියෙන වෙලාව අඩු වෙනවා සහ මේකේ තියෙන අපද්‍රව්‍ය ටික ඉක්මනට අපේ ඇඟෙන් බැහැර කරලා දානවා. මේ අපේ තියෙන නයිට්‍රජනීය බහිස්රාවී අපද්‍රව්‍ය ටික ඉක්මනට ඇඟෙන් බැහැර කරලා දාන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න දෙවෙනි හෝමෝන් එක ඇල්ඩෙස්ටරෝන්. ඇල්ඩෙස්ටරෝන් වලින් අපේ මේ මුත්‍ර සඳහා, ඒ කියන්නේ මුත්‍ර නිෂ්පාදනය සඳහා නැත්නම් මුත්‍ර නිපදවීමට බලපාන ඊළඟ හෝමෝන් එක ඇල්ඩෙස්ටරෝන්. ඇල්ඩෙස්ටරෝන් හෝමෝනය අධිවෘක්ක බාහිකයේ සංශ්ලේෂණය වී අධිවෘක්ක බාහිකයෙන් රුධිරයට නිදහස් වේ. එතකොට මේ හෝමෝන් එක ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝනය අපේ අධිවෘක්ක බාහිකයේ අපේ දැන් වෘක්ක වලට වඩා උඩින් තියෙන අධිවෘක්ක. එතකොට මේ අධිවෘක්ක වල බාහිකය කියන කොටසේ නිෂ්පාදනය වෙනවා. එහෙම නිෂ්පාදනය වෙලා ඒ අධිවෘක්ක බාහිකය කියන කොටසින් අපේ ලේවලට නිදහස් වෙන එක වෙනවා. මේ ඇල්ඩෙස්ටරෝන් උත්තේජනය වන්නේ රුධිරයේ සාන්ද්‍රණය අඩු විට වෘක්කාණුවලදී ජල ප්‍රතිශෝෂණය අඩු වෙන එක සිද්ධ වෙනවා. එතකොට අපේ ලේවල රුධිරයේ සාන්ද්‍රණය අඩු අවස්ථාවේදී හිතන්න අපේ ශරීරයේ තියෙන ලේවල සාන්ද්‍රණය අඩු වෙච්ච අවස්ථාවේදී අපේ ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝන් එක ඒ කියන්නේ මේක ශ්‍රාවය වෙන එක සිද්ධ වෙනවා. එතකොට මේක ශ්‍රාවය වෙනකොට වෙන්නේ මොකද්ද? වෘක්කාණුවලදී ජල ප්‍රතිශෝෂණය අඩු වෙනවා. ඒ කියන්නේ අපේ වෘක්කාණුවලදී සිද්ධ වෙනවනේ අනිවාර්ය ප්‍රතිශෝෂණය කියලා එකක්. එතකොට මේ අනිවාර්ය ප්‍රතිශෝෂණය සිද්ධ වෙන ප්‍රමාණය අඩු වෙන එක වෙනවා. මේකින්ද අපේ ලේවල පරිමාව අඩු වෙන එක වෙනවා. ඒ කියන්නේ අපේ ලේවලට දැන් අනිවාර්ය ප්‍රතිශෝෂණය අඩු කරාට පස්සේ අපේ ලේවල තියෙන පරිමාව අඩු වෙන එක වෙනවා. ඒ කියන්නේ ජල පරිමාව අඩු වෙනවා. වතුර ප්‍රමාණය අඩු වෙනවා. රුධිරයේ පරිමාව අඩු වීම නිසා රුධිරයේ පීඩනය අඩු වේ. එතකොට මොකද වෙන්නේ? ලේවල පරිමාව අඩු වෙනකොට ලේවල පීඩනය අඩු වෙන එක සිද්ධ වෙනවා. මෙවැනි ක්‍රියාදාමයකදී වෘක්කවල අභිවාහී ධමනිකාව හා විදුර සංවලිත නාලිකාව සමීපව පිහිටි ස්ථානවල ඇති ජස්ටර් ග්ලොමියුලර් කොම්ප්ලෙක්ස්. එතකොට මෙහෙම ක්‍රියාදාමයක් සිද්ධ වෙනකොට අපේ වකුගඩුවේ අභිවාහී ධමනිකාව හා විදුර සංවලිත නාලිකාව මෙන්න මේ කියන අභිවාහී ධමනිකාව තියෙනවා. මේකෙන් තමයි ලේ අරගෙන ඉන්නේ වකුගඩු වලට.
මේ අභිවාහී ධමනිකාවෙන් ලේ අරගෙන එනවා. එතකොට මේ අභිවාහිනී ධමනිකාව සහ විදුර සංවලිත නාලිකාව මේවා ආසන්නයේ පිහිටන juxtaglomerular complex. එතකොට මේ juxtaglomerular complex කියන මේ තැන මෙතන සීමා ගුච්චිකා සංකීර්ණය කියලා අපි හඳුන්වනවා. අපි දැන් මේ අර කියන්නේ ගුච්චිකාව කියලා. එතකොට මේ ගුච්චිකාව මේ කම්ප්ලෙක්ස් එක එහෙම නැත්නම් මේ ගුච්චිකාව කියන සංකීර්ණය මේකේ ඇතුළේ තියෙනවා සෛල ගොනුවක්. එතකොට ඒ සෛල ගොනුව දැන් ඔයාලට මතක් වෙනුනේ ගුච්චිකාව කියලා අපි ඉගෙන ගත්ත මේක ගොඩක් පැටලිලා වගේ ඇතුළේ තියෙන ගොනුවක් නෙමේක තියෙන්නේ. ගුච්චිකාව කියලා අපි හඳුන්වන තැන. එතකොට ඒ ගුච්චිකාව විසින් රෙනින් කියන රසායනික සංයෝගය නිපදවන එක සිද්ධ කරනවා. එහෙම රෙනින් නිෂ්පාදනය කරාට පස්සේ මේ රෙනින් විසින් අපේ අක්මාවේ නිපදවන රුධිර ප්ලාස්මයේ තියෙන ඇන්ජියෝටෙන්සිනෝජන් කියන ප්‍රෝටීන් එක ඇන්ජියෝටෙන්සිස් කියන ප්‍රෝටීනය බවට පත් කරනවා. එතකොට මේ රෙනින් විසින් මේ ඇන්ජියෝටෙන්සිනෝජන් කියන එක ඇන්ජියෝටෙන්සිස් බවට පත් කරාට පස්සේ මේ ඇන්ජියෝටෙන්සිස් විසින් මේ හෝමෝන් මේ හෝමෝන් එක මගින් දැන් මෙතන ඇන්ජියෝටෙන්සිනෝජන් කියන්නේ හෝමෝන් එක ඒක බිඳ වටනවා අපි ප්‍රෝටීනය බවට. ඒ ප්‍රෝටීනය බවට පත් වුණාට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ ප්‍රෝටීනය කියලා. ඒක ප්‍රෝටීනයක්. මේ ප්‍රෝටීනය මගින් අපේ අධිවෘක්ක බාහිකය උත්තේජනය කරනවා. අධිවෘක්ක බාහිකය උත්තේජනය කරාට පස්සේ අපේ අධිවෘක්ක බාහිකයෙන් ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝන් එක නිෂ්පාදනය කරලා ඒක නිෂ්පාදනය කරන එක කරනවා. ඊට පස්සේ ආයෙත් මම කියන්නම් දැන් අපේ රෙනින් විසින් දැන් මේ අපේ රෙනින් කියන එක හදනවනේ අපේ ගුච්චිකා සංකීර්ණය විසින් රෙනින් කියන එක හදනවා. මේ රෙනින් කියන එක හදන්න උදව් උපකාර වෙන්නේ අපේ අභිවාහී ධමනිකාව සහ විදුර සංවලිත නාලිකාව සමීපයේ තියෙන අපේ මේ ගුච්චිකා සංකීර්ණය. එහෙම නැත්නම් අර ගුච්චිකාව කියලා අපි හඳුන්වපු ව්‍යුහය ගොන්න මෙතන සෛල ගොන්නක් පිටලා තියෙනවා. එතකොට ඒ සෛල ගොන්න උත්තේජනය වෙලා එතනින් මේ රෙනින් කියන රසායනිකය හදනවා. මේ රෙනින් හදලා ඉවර වෙලා මේ රෙනින් විසින් අක්මාව හදන නිෂ්පාදනය කරන අපේ ලේවල ප්ලාස්මයේ තියෙන ඇන්ජියෝටෙන්සිනෝජන් කියන ප්‍රෝටීන් එක ඇන්ජියෝටෙන්සිස් කියන මේ ප්‍රෝටීන් එක බවට පත් කරනවා. එතකොට මේ ඇන්ජියෝටෙන්සිස් කියන ප්‍රෝටීන් එක මගින් අපේ අධිවෘක්ක බාහිකය උත්තේජනය කරලා අධිවෘක්ක බාහිකයෙන් ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝන් එක නිෂ්පාදනය කරන එක කරනවා. මේ ලේ විසින් මේ ලේ අපේ වෘක්ක වලට එනවා. එහෙම නැත්නම් වකුගඩු වලට එනවා. ඇවිල්ලා වෘක්කාණු වල සෝඩියම් ප්‍රතිශෝෂණය ඇති කරනවා. මේවා මේ අපි දැන් මේ කියන ඇන්ජියෝටෙන්සිස් කියන ප්‍රෝටීන් එක අපේ අධිවෘක්ක බාහිකේ අපේ වෘක්ක වලට උඩින් තියෙන අධිවෘක්ක ඒකේ තියෙන අධිවෘක්ක බාහිකේ කියන කොටස ඇතුලේ තියෙන. එතකොට මේක දැන් බාහිකේ කියන්නේ පිට කොටසට. එතකොට අධිවෘක්ක බාහිකය කියන්නේ පිට කොටස. මේ පිට කොටස උත්තේජනය කළා අධිවෘක්ක බාහිකයෙන් අපේ ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝන් එක නිෂ්පාදනය කරන එක කරනවා. එතකොට අපි ඉගෙන ගත්තනේ අධිවෘක්ක වලින් තමයි ඇල්ඩෙස්ටරෝන් කියන එක හදන්නේ. එතකොට අධිවෘක්කයේ බාහිකය කියන කොටසේ ඇල්ඩෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය කරනවා. එතකොට මේ ඇල්ඩෙස්ටරෝන් අපේ ලේ ඔස්සේ වකුගඩු වලට ඇවිල්ලා මේ ඇල්ඩෙස්ටරෝන් අපේ ලේ ඔස්සේ වකුගඩු වලට ඇවිල්ලා මේ හෝමෝන් එක ඇල්ඩෙස්ටරෝන් මේක අපේ ලේ ඔස්සේ එතන බලමු මෙතනට දාමු වචනේ වචන කොපි වෙන්න හරි. ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝනය අපේ ලේවල අපේ ලේ ඔස්සේ අපේ ලේවලට ඇතුල් වෙලා අපේ
අල්පයන් මේකෙන් ඉන්න මේ ඇල්ඩෙස්ටරෝන් කියන හෝමෝන් එක අපේ ලේ වලට ඇතුල් වෙලා අපේ වකුගඩු වලට ඇවිල්ලා අපේ වෘක්කාණු වල මේ වගේදී සෝඩියම් ප්‍රතිශෝෂණය කියන්නේ සෝඩියම නැවත උරා ගැනීම කියන කාරණාව සිද්ධ කරනවා. එතකොට රුධිරයේ සාන්ද්‍රණය වැඩි වෙලා රුධිරයේ පරිමාව වැඩි වෙලා පීඩනය වැඩි වෙනවා. මතක තියාගන්න මේ සෝඩියම් ප්‍රතිශෝෂණය කරනවා කියන කාරණාව. සෝඩියම් ප්‍රතිශෝෂණය කරද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක. ඔයාලට මතක් වෙන්න ඕනේ ඔය වැඩිපුර ලුණු කන කෙනාට ප්‍රෙෂර් හැදෙනවා කියලා අපි කියන්නේ. ප්‍රෙෂර් තියන අයට ලුණු කන්න එපා කියලා කියනවානේ. එතකොට මෙතනින් ඔය සම්බන්ධතාවය තේරුම් ගන්න අපේ මේ ප්‍රෙෂර් තියන කෙනාගේ එහෙම නැත්නම් අපිට අධිරුධිර පීඩනය කියන දේ තියෙන කෙනාගේ අපි දන්නවා ඒගොල්ලන්ට ලුණු කන්න හොඳ නැහැ. අධිරුධිර පීඩනය තියෙන කෙනාට ලුණු කියන දේ කන්න හොඳ නැහැ. එතකොට ලුණු කියන දේ කන්න හොඳ නැත්තේ මොකද මේ අධිරුධිර පීඩනය කියන ලෙඩේ මෙයාට තියෙන හින්දා. එතකොට ඒ අවස්ථාවේ හිතන්න අපි මේ ලුණු කන්න හොඳ නැහැ කියන එක ඇයි අපි කියන්නේ කියන කාරණාව මෙතනදී ඔයාලට වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්ඩෙස්ටරෝන් ලේ ඔස්සේ අපේ වකුගඩු වලට ඇවිල්ලා වෘක්කාණු වලදී අපේ සෝඩියම් ප්‍රතිශෝෂණය ඇති කරනවා. ඒ කියන්නේ සෝඩියම් නැවත අපේ ලේ වලට උරා ගන්න එක සිද්ධ වෙනවා. එතකොට සෝඩියම් ලේ වලට උරා ගත්තට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ ලේ වල සාන්ද්‍රණය වැඩි වෙනවා. ලේ වල සාන්ද්‍රණය වැඩි වෙනකොට ඒ කියන්නේ ලේ වල දීවලා තියෙන දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? ලේ වල පරිමාව වැඩි වෙනවා. ලේ වල පරිමාව වැඩි වෙලා ලේ වල පීඩනය වැඩි වෙන එක සිද්ධ වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. එහෙමයි අපි කියන්නේ ලේ අපේ රුධිර පීඩනය වැඩි වෙන එක. අපේ ලේ වලට ඔන්න බලන්න ලේ වලට සෝඩියම් උරා ගන්නවා. දැන් ලුණු කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ලුණු තියෙන ආහාර අධිකව ගත්තොත් එහෙම නැත්නම් ගන්න ආහාරයේ තියෙන ලුණු වලින් කොටසක් ඔන්න උරා ගන්න එක සිද්ධ වෙනවා අපේ ලේ වලට. එතකොට ලේ වල පරිමාව වැඩි වෙනවා. ලේ වල පරිමාව වැඩි වෙනකොට ලේ වල පීඩනය වැඩි වෙනවා. එතකොට ලේ වල පීඩනය වැඩි වෙනවා. මෙන්න මේ කාරණාව හින්දා තමයි අපි ඔය ප්‍රෙෂර් තියන අයට ලුණු කන එක අඩු කරන්න කියලා කියන්නේ. ලුණු කන එක අඩු කරන්න කියලා කියන්නේ මෙන්න මේ හෝමෝන් එකලංගේ නිෂ්පාදනය වෙලා ඔය කියන තත්ත්වවලටපත් වෙන්න පුළුවන් හින්දා. රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පැමිණි විට රෙනින් හා ඇල්ඩෙස්ටරෝන් නිපදවීම නිෂේධනය වී සෝඩියම් ප්‍රතිශෝෂණය සාමාන්‍ය තත්ත්වයට එයි. එතකොට රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට ආපු අවස්ථාවේදී රෙනින් සහ ඇල්ඩෙස්ටරෝන් කියන මේ හෝමෝන වර්ග දෙක නිෂ්පාදනය වෙන එක නැවතිලා සෝඩියම් ප්‍රතිශෝෂණය ඒ කියන්නේ සෝඩියම් උරා ගන්න එක සාමාන්‍ය තත්ත්වයට එනවා. ඒ කියන්නේ සෝඩියම් උරා ගන්න එක අඩු කරනවා කියලා කියන්නේ. එතකොට සෝඩියම් උරා ගන්න එක අඩු කරනවා. මෙතනදී සෝඩියම් උරා ගන්න එක අඩු කරනවා. නමුත් මොකද වෙන්නේ? ඔයා හරියට වතුර බොන්නේ නැත්නම් ඔයාගේ ලෙවල තියෙන තරල මට්ටම අඩු වෙනවා. ඉතින් එහෙම ඔයාගේ නැවත ලෙවල තියෙන තරල මට්ටම අඩු වෙනවා. ඉතින් එහෙම නැවත වතාවක් ඔයාගේ මේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය වලින් සෝඩියම් කියන එක උරා ගන්න එක සිද්ධ වෙනවා. එතකොට හිතන්න අතිරුධිර පීඩනයේ තියෙන කෙනෙක් හොඳට ලුණුත් කනවා නම් එයා හරියට වතුර බොන්නේ නැත්නම් එයාගේ ප්‍රෙෂර් කියන එක අඩු වෙන්නේ නැහැ. මතක තියාගන්න හැම වෙලාවෙම එයාගේ ප්‍රෙෂර් එක වැඩි අගයක තමයි පවතින්නේ. ඊට පස්සේ දේහලීය අගය. දැන් අපි මේක ඉගෙන ගන්නවා ඔය A level බයෝ කරද්දී නම් ටිකක් ලොකු මාතෘකාවක් විදිහට උත්තේජයක දේහලීය අගය කියලා. එතකොට අපිට මෙතන මේ දේහලීය අගය කියන එක මෙතනදිත් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. වෘක්කාණු වලට ගොච්ඡකා පෙරණයෙන් ප්‍රතිශෝෂණය වන ඇතම් ද්‍රව්‍ය සඳහා දේහයේ අගයක් ප්‍රකාශ කරනු ලබයි. එතකොට මේ අපේ වෘක්කාණු වලට දැන් වෘක්කාණුව කියලා කියන්නේ අපේ වකුගඩු හැදිලා තියෙන එහෙම නැත්නම් වෘක්ක හැදිලා තියෙන තැනුම් එකකේ. ස්නායු පද්ධතිය හැදෙන්න නියුරෝන දායක වුණා වගේ අපේ වකුගඩු හැදිලා තියෙන වෘක්කාණු වලින්. එතකොට මේ වෘක්කාණු වලට ගොච්ඡකා පෙරණයෙන් ප්‍රතිශෝෂණය වෙන අපේ ගොච්ඡකා පෙරණයෙන් නැවත අවශෝෂණය කරගන්න ඇතම් ද්‍රව්‍ය සඳහා දේහය අගයක් ප්‍රකාශ කරන ලබයි. අපේ ශරීරය විසින් අගයක් ප්‍රකාශ කරනවා. යම් ද්‍රව්‍යයක දේහලී අගය යනුවෙන් හඳුන්වන්නේ එම ද්‍රව්‍ය ගොච්ඡකා පෙරණයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය රුධිරයේ තිබිය යුතු උපරිම සාන්ද්‍රණය. එතකොට බලන්න මොකක් හරි දෙයක දේහලී අගය කියලා අපි හඳුන්වන්නේ ඒ ද්‍රව්‍ය ගොච්ඡකා පෙරණයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝෂණය කරගන්න. ගොච්ඡකා පෙරණයෙන් එන එක සම්පූර්ණයෙන්ම අපේ ඇඟට උරා ගන්න ඒ ද්‍රව්‍ය රුධිරයේ කොච්චර සාන්ද්‍රණයකින් තියෙන්න ඕනේද කියන කාරණාව. මේකට අපි කියන ඒ ද්‍රව්‍යයේ දේහලීය අගය කියලා.
රුධිරයේ ග්ලූකෝස් මට්ටම හෙවත් ග්ලූකෝස් වල දේහලී අගය රුධිර මිලිලීටර 100කට ග්ලූකෝස් මිලිග්‍රෑම් 180ක් පමණ වේ. එනම් රුධිරයේ මිලිලීටර 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 180ට වඩා වැඩි වූ විට පමණක් මුත්‍රාවල ග්ලූකෝස් අඩංගු වේ. දැන් බලන්න. ඒ කියන්නේ මොකද? රුධිරය මිලිලීටර 100ක ග්ලූකෝස් මිලිග්‍රෑම් 180ක් දක්වා යනකම් අපේ ග්ලූකෝස් 180ක් දක්වා යනකම් සීමාවෙදී යනකම් සීමාව වෙනකම් අපේ ග්ලූකෝස් මට්ටම සම්පූර්ණයෙන් උරා ගන්නවා අපේ ලේ වලට අනිවාර්ය ප්‍රතිශෝෂණයට උරා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ අනිවාර්යයෙන්ම මේ 180ට යනකම් තියෙන මේ ප්‍රමාණය උරා ගන්න හින්දා මුත්‍ර වලට මේවා එකතු වෙන්නේ නැහැ. ග්ලූකෝස් කියනක මුත්‍ර වලට එකතු වෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවක් එනවා මිලිග්‍රෑම් 180 ඉක්මවලා අපේ රුධිරයේ මිලිලීටර 100ක තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙන. එතකොට ඔය ග්ලූකෝස් ප්‍රමාණය එහෙම වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ ලේ වලට උරා ගන්න ප්‍රමාණය උරා ගන්න තව අතිරික්තයක් ඉතිරි වෙනවා. අතිරික්තයක් ඉතිරි වෙනවා. ඉතිරි වෙන අතිරික්ත මොකද කරන්නේ? මේගොල්ලෝ මුත්‍රාත් එක්ක එළියට ඇදලා දානවා. එතකොට ඔය ක්‍රමයට තමයි අහු වෙන්නේ අපේ ලේ වල සීනි කියන තත්ත්වය. ලේ වල සීනි එහෙම නැත්නම් අපි ඩයබටික් කියලා හඳුන්වන තත්ත්වය. කාට හරි පරීක්ෂා කරගන්න ඕන නම් තමන්ගේ ලේ වල සීනි වැඩිද කියලා කමෙන්ට් කරන්න තියෙන්නේ. එළිය කොහේ හරි තැනකට තමන් මුත්‍රා කරලා එළිය කොහේ හරි තැනකට ගිහින් දාන්න. කූඹි එනවා ටික වෙලාවක් යනකොට පැයක් දෙකක් බලන්නකො කූඹි එනවා ටික වෙලාවක් යනකොට ඔය කියන තැනට. ඊට පස්සේ අනිවාර්ය ජල ප්‍රතිශෝෂණය ගැන නැවතත් චූටි දෙයක්. දිනකට ගොච්චිකාකරණය වශයෙන් ලීටර් 150ක් පමණ පෙරුණද මුත්‍රා වශයෙන් පෙරළුවේ ලීටර් 75ක් පමණ වේ. එතකොට බලන්නකො දවසකට ගොච්චිකාකරණය විදිහට ලීටර් 150ක් විතර පෙරෙනවා. ඒ වුණත් මුත්‍ර විදිහට අපි පෙරෙන්නේ ලීටර් 75ක් විතර. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේකෙන් 150ක්ම නැවත වතාවක් ජලය අපේ ශරීරයට උරාගෙන තියෙනවා. ඊට පස්සේ මුත්‍රා පරිවහනය හා පිට කිරීම මුත්‍රා අරගෙන යන එක සහ පිට කරන එක. වෘක්කවල නිපදවන මුත්‍රා වෘක්කවල සිට මුත්‍රා වාහිනිය දිගේ මුත්‍රා වාහිනී බිත්තිවල ඇතිවන ක්‍රමාකුංචන චලන මගින් මුත්‍රාශය වෙතට පරිවහනය වේ. එම මුත්‍රාශය తాවකාලිකව තැන්පත් වී තවදුරටත් මුත්‍රාශයට පැමිණ මුත්‍රාශය කෙරේ. එවිට මුත්‍රාශයේ පීඩනය වැඩි වේ. එසේම මුත්‍රාශයේ බිත්ති ඇදීමකට ලක් වේ. එක්තරා ප්‍රමාණයකට මෙම බිත්තිය ඇදෙන විට මුත්‍රාශය බිත්තියේ ප්‍රතිග්‍රාහක උත්තේජනයෙන් මොළයට ගමන් කරන ස්නායු ආවේග මගින් ස්වයංසාධක ස්නායු පද්ධතියේ ඇතිවන ප්‍රතික ක්‍රියාවකින් මුත්‍රාශය බිත්තියේ පේශි සංකෝචනය වේ. දැන් බලන්න අපේ වකුගඩු වල නිපදවන මුත්‍ර වකුගඩු වල ඉඳලා මුත්‍ර වාහිනී දිගේම නැත්නම් මුත්‍ර නාල දිගේ මුත්‍රා වාහිනී බිත්තිවල තියෙන ක්‍රමාකුංචන චලන මගින් අපේ මුත්‍රාශය දිහාවට අරගෙන එන එක සිද්ධ වෙනවා. එතකොට මේ මුත්‍ර අපේ මුත්‍රාශය తాවකාලිකව තැන්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් ගබඩා කරලා තියෙනවා. තවදුරටත් මුත්‍රාශයට එන මුත්‍ර පිරෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි මුත්‍රාශයට මුත්‍රා අරගෙන එනවා. අරන් යන මුත්‍ර ටික මුත්‍රාශයේ පිරලා තියෙනවා. මේක තව මේකට මුත්‍රාශයට මුත්‍ර පිරෙන එක සිද්ධ වෙනවා. එතකොට මුත්‍රාශයට මුත්‍ර පිරිච්ච අවස්ථාවක් වෙනකොට වැඩිපුර පිරලා එන අවස්ථාවක් වෙනකොට මොකද වෙන්නේ? වැඩිපුර පිරෙන්න මේකේ පීඩනය වැඩි වෙනවා. එතකොට පීඩනය වැඩි වෙනකොට මේකේ මුත්‍රාශයේ බිත්ති ඇදීමකට ලක් වෙනවා. බිත්ති ඇදීමකට ලක් වුණාට පස්සේ එක්තරා අවස්ථාවකටපත් වෙනවා මේ බිත්ති ටිකක් වැඩිපුර ඇදලා තියෙන. ඒ අවස්ථාවේදී මුත්‍රාශය බිත්තිය ප්‍රතිග්‍රාහක කියන්නේ සංවේදනය ලබා ගන්න මේ ස්නායු වලට ඒවා උත්තේජන වෙලා අපේ මොළයට අරන් යන ස්නායු ආවේගය මගින් සංසාධක ස්නායු පද්ධතියේ තියෙන ප්‍රතික ක්‍රියාවකින් මුත්‍රාශය බිත්ති පේශි සංකෝචනයක් සිද්ධ කරනවා. ඒ දැන් මේ ඇදිලානේ මේක තියෙන ඇදිලා දෙන එක සංකෝචනය වෙන එක සිද්ධ වෙනවා. මුත්‍රාශයේ මූත්‍ර මාර්ගයට විවෘත වන ස්ථානයේ ඇති පේශිමය වක්‍ර ප්‍රදානයේ හෙවත් අභ්‍යන්තර වක්‍ර ප්‍රදානයේ විවෘත වේ. එතකොට මේ අවස්ථාවේදී අපේ මුත්‍රාශය මූත්‍ර මාර්ගයට විවෘත වෙන තැන තියෙනවා පේශිමය වක්‍ර ප්‍රදානය. වක්‍ර ප්‍රදානයක් කියන්නේ දොරක් වගේ එකක්. එතකොට මෙතන මේ හිතන්නකෝ අපේ heart එකේ කපාට තියෙන උණු කපාට වගේ එකක් තමයි වක්‍ර ප්‍රදානයක් කියලා කියන්නේ. එතකොට මේ පේශිමය වක්‍ර ප්‍රදානයේ හෙවත් අභ්‍යන්තර වක්‍ර ප්‍රදානයේ විවෘත වෙන එක සිද්ධ වෙනවා. මේ ස්ථානයෙන් අභ්‍යන්තර වක්‍ර ප්‍රදානයේ ස්වංසාධක ස්නායු පද්ධතිය මගින් බාහිරින් පිහිටන වක්‍ර ප්‍රදානය ඉච්ඡානුක ස්නායු පද්ධතිය මගින් පාලනය වෙනවා. මෙහෙම අභ්‍යන්තර වක්‍ර ප්‍රදානයේ නිර්මාණය වෙලා තියෙන්නේ කංකාල පේශි වලින්.
මේ එතකොට මේ වක්‍ර ප්‍රදානය මත ඇති වෙන උත්තේජනයෙන් මුත්‍රාශයෙන් නික්මෙන මුත්‍ර මාර්ග දිගේ අපේ ශරීරයෙන් පිටතට පිට කරලා දානවා. මේ අපේ ශරීරයෙන් ඉවතට පිට කරලා දාන මේ මුත්‍රාශයෙන් මේවා අපේ ඇඟෙන් එළියට ඇදලා දාන මුත්‍ර මහා ප්‍රාචීර මගින් පිටතට ඇති කරන සංකෝචනයෙන් උදර පේශි සංකෝචනයක් හින්දා උදර පේශි සංකෝචන නැති වෙන පීඩාව හින්දා අපේ ශරීරයේ මුත්‍ර පිට කරලා දාන්න අපිට සහයෝගය ලබා දෙනවා. දැන් බලන්න තව කාරණාවක් කියන්න ඕනේ. මුත්‍රාශය කියන්නේ අපේ ඇඟේ වැඩියෙන්ම ඇදීමකට ලක් වෙන අවයවය. අපේ ශරීරයේ ගර්භාශයටවත් බෑ මුත්‍රාශයට තරම් ඇදෙන්න. එතකොට අපේ ඇඟේ වැඩිම මේ වැඩිම තරම් ඒ කියන්නේ ගර්භාෂයට ඇදෙන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් මුත්‍රාශය කියන එක දැන් ගර්භාෂය කියන එක ඇදෙන්න නම් ගැබේ දරුවෙක් ඉන්න ඕනේ. පිරිමියාට ගර්භාෂයක් පිටලා තියෙන්නේත් නැහැ. පිරිමියාට ගර්භාෂයක් ඇත්තෙත් නැහැ. එතකොට ගර්භාෂය කියන්නේ බැලුම් බෝලයක් වගේ දෙයක්. ගර්භාෂය ඕන තරම් පුම්බන්න පුළුවන්. මුත්‍රාශයක ඇදී ආශය කියන්නේ මල්ල කියන කාරණාවනේ. මුත්‍රාශයක් කියන්නේ පිම්බෙන්න පුළුවන් දෙයක් තමයි. එතකොට ගර්භාෂය ලොකුට පිම්බෙනවා. ගර්භාෂය ඇදීමට ලක් වෙනවා. ඒකට දරුවෙක් ගර්භාෂය ඇතුළේ ඉඳලා ලොකු වෙන එක සිද්ධ වෙන්න ඕනේ. නමුත් මුත්‍රාශය කියන එක මේක දිනපතාම පිරෙනකන් එතකොට ශරීරයේ තියෙන වැඩියෙන් අපි සලකන වැඩියෙන්ම ඇදීමට ලක් වීමේ හැකියාව තියෙන අවයවය තමයි මුත්‍රාශය කියන්නේ. වැඩියෙන්ම ඇදීමට ලක් වීමේ හැකියාව තියෙන අවයවය විදිහට ගර්භාෂය අපි නම් කරන්නේ හේතුව පිරිමින්ට ගර්භාෂයකුත් නැහැ. හැමදාම ගර්භාෂය පිරලා තියෙන්නේ නැහැ. ඒ හින්දා එතකොට වැඩිම ඇදීමට ලක් වෙන අවයවය තමයි මුත්‍රාශය කියලා කියන්නේ. මිනිස් දේහයේ සංස්ථිතිය පවත්වා ගැනීමට දේහ අභ්‍යන්තර රසායනික සංයුතිය හා භෞතික පාලනයට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. අපේ මුත්‍රා විසින් අපේ ශරීරයේ සංස්ථිතිය මේක නිසියාකාරව පවත්වාගෙන යන්න සහ අපේ ශරීර අභ්‍යන්තරයේ රසායනික සංයුතිය හා භෞතික පාලනයට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. අයියේ මුත්‍රා විසින් මොකද කරන්නේ? අපේ ඇඟේ තියෙන අහිතකර දේවල් නයි අහිතකර අපද්‍රව්‍ය ටික ඇඟෙන් එළියට ඇදලා දාන එක සිද්ධ වෙනවා. එතකොට බලන්න පළවෙනි එක රුධිරයේ අන්තර්ගත නයිට්‍රජනීය බහිස්රාවීය ඵල ඇතුළු බහිස්රාවීය ඵල රුධිරයෙන් වෙන්කර මුත්‍රා ජලය නිපදවීම අපේ ලේවල අඩංගු වෙන නයිට්‍රජනීය බහිස්රාවීය ඵල සහ අපේ අනිත් බහිස්රාවීය ඵල මේවා ලේ වලින් වෙන් කළා මුත්‍රා කියන එක නිපදවනක කරනවා. ඔයාලා බලන්න අපේ වෙදකමේදී අපි නිතරම කියන දෙයක් තමයි රෝගියාට මල මුත්‍ර දෙක ශෝධනය වෙන්න ඕනේ කියලා. මල මුත්‍ර ශුද්ධියක් ඇති කළ යුතුයි කියලා. එතකොට අපේ වෙදකමේදී අපි නිතරම මල සහ මුත්‍ර ශෝධනය එහෙම නැත්නම් ශුද්ධිය ඇති කරන එක සිද්ධ කරනවා. එතකොට මේ මල මුත්‍ර ශෝධනය මල මුත්‍ර ශුද්ධිය කියන එක අපේ වෙදකමේදී අපි නිතරම ඇති කරනවා. ඒ ඇති කරන එකෙන් රෝගියා හොඳ වෙන එක. රෝගියා සුව වීම ඉක්මන් කරන එක කරනවා. බලන්නකෝ මේක මොනතරම් විද්‍යාත්මකද කියලා. අපේ වෙදකම් වලදී අපි ලෙඩෙක්ට මුත්‍ර පිට වෙන එක හොඳට සිද්ධ වෙන්න බෙහෙත් දෙනවා සහ මල පහ පිට වෙන එක සිද්ධ වෙන්න බෙහෙත් දෙනවා. මේවා නිකන් නෙමෙයි පිට වෙන්නේ. මුත්‍ර කොහොමද පිට වෙන්නේ? ඇඟේ තියෙන ජරාව ටික ඔක්කොම අරගෙන තමයි අපේ ඇඟෙන් එළියට යන්නේ මුත්‍ර. එතකොට අපේ ඇඟේ ලෙඩක් තියෙන අවස්ථාවක හිතන්නකෝ වාතය කියලා. වාත රෝගයක් තියෙනවා එහෙම නැත්නම් පිත්ත රෝගයක් තියෙනවා කියලා. අපි ලෙඩාට බෙහෙත් දෙනවා ලෙඩේ හොඳ වෙන්න. මෙයාට අපි කියනවා ඔයාට මාපී මුත්‍ර පිට වෙන්න එක වැඩි වෙන්න බෙහෙත් දෙනවා. ඔයා හොඳට වතුර බොන්න ඕනේ කියලා. මෙයා හොඳට වතුර බොනවා. මොකද වෙන්නේ? අපි දෙන බෙහෙත් වලින් ලෙඩාගේ ශරීරයේ තියෙන ලේ පිරිසිදු වෙන එක සිද්ධ වෙනවා. මෙයාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරයට සිද්ධ වෙනවා. නයිට්‍රජනීය අපද්‍රව්‍ය බහිස්රාවීය ඵල මෙයාගේ ඇති වෙනවා. එතකොට අපි දෙන බෙහෙත් වලින් මේවා හරියටම මුත්‍ර මාර්ගයට ගෙනල්ලා මේවා අපේ ශරීරයෙන් එළියට බැහැර කරලා දානවා. එතකොට මේ වෙන අවස්ථාවලදී දැන් මේ බහිස්රාවීය ඵල ශරීරයෙන් සම්පූර්ණ බැහැර වෙන්නේ නැතුව ශරීරය ඇතුළේ තන්තන් වලින් ඉතිරි වෙලා අපිව ලෙඩ කරන එක කරන්න පුළුවන්. නමුත් බෙහෙත් දෙනකොට මේවා ශරීරයෙන් හරියටම එළියට බැහැර වෙනවා. එතකොට එහෙම එළියට බැහැර වෙනකොට ලෙඩා හොඳ වෙන එක සිද්ධ වෙනවා. එතකොට අපි ලෙඩාව මෙහෙම හොඳ වෙන්න ලෙඩාව මෙහෙම හොඳ කරන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ලෙඩාට හරියට මල මුත්‍ර කියන දෙක ශෝධනය වෙන්න. එතකොට අපේ වෙදකම බටහිර වෙදකම වගේ නෙමෙයි බොහොම හොඳ විද්‍යාත්මක වෙදකමක්. මොකද බටහිර වෙදකමේදී ඒගොල්ලෝ මල මුත්‍ර ශෝධනය කියන එකට වැඩිපුර මේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ නැහැ. අපේ වෙදකමේ තමයි මල මුත්‍ර ශෝධනය කියන ඒවාට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන එක කරන්නේ. ඊට පස්සේ බලන්න ඊගාව ක්‍රියාව දේහ තරලයේවත් රුධිරයේ ජල ප්‍රමාණය හා ද්‍රව්‍ය සාන්ද්‍රණය පාලනය කිරීම. එතකොට අපේ ශරීරයේ තියෙන තරලය කියලා අපි හඳුන්වන්නේ ලේවල තියෙන වතුර ප්‍රමාණය සහ මේ ලේවල දිය වෙලා තියෙන මේ දේවල් වල ප්‍රමාණය
පාලනය කරන එක කරනවා. අයියේ ලේවල තියෙන වතුර ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මුත්‍ර වලට ඇදලා ගන්නවා. එතකොට ලේවල තියෙන වතුර ප්‍රමාණය අඩු වුණොත් එහෙම මුත්‍ර වල තියෙන වතුර ලේවලට ලබා දෙන එක සිද්ධ කරනවා. එතකොට මේකෙන් අපේ ලේවල තියෙන වතුර ප්‍රමාණය හරි මට්ටමට පවත්වා ගන්න එක කරනවා. ඊට පස්සේ රුධිර රසායනික සංයුතිය පාලනය. එතකොට ලේවල තියෙන රසායනික සංයුතිය, තියවලා තියෙන සෛල වර්ගයම මේවා හරියට පාලනය කරන එක කරනවා වතුර විසින්. රුධිරයේ pH අගය පාලනය කරනවා. රුධිරයේ පීඩනය පාලනය කරනවා. අන්තරා සල්ග ග්‍රන්ථියක් ලෙස හෝමෝන නිෂ්පාදනය කරනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න දායක වෙනවා. ඊට පස්සේ බලන්න වෘක්ක රෝගීන්ගේ ප්‍රධාන ලක්ෂණ. එහෙම නැත්නම් වකුගඩු ලෙඩුන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණ. බලන්න වකුගඩු ලෙඩුන්ගේ පතුල් ලිදෙමීම. එහෙම නැත්නම් මේ දැන් යටිපතුල් ලිදෙමිනවා කියලා අපි කියන්නේ ගුල්ප සංදියද ඉදෙමි. ගුල්ප කියන්නේ විලුඹ හන්දිය කියන එක. එතකොට යටිපතුල් ලිදෙමිනවා. වකුගඩු ලෙඩුන්ගේ යටිපතුල් ලිදෙමිනවා වගේම තමයි විලුඹ ඉදෙමිනවා. ඔයගොල්ලෝ බලන්න වකුගඩු ලෙඩු ගොඩ දෙනෙක්ගේ හරියට මුත්‍රා පෙරීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හරියට මුත්‍රා පෙරෙන්නේ නැති අයගේ මොකද වෙන්නේ? මුත්‍ර ගිහිල්ලා අපේ ශරීරයේ මේ පහළ තැන්වල විශේෂයෙන් ওই විලුඹවට වතුර තැම්පත් වෙන එක සිද්ධ වෙනවා. එතකොට ඒ තැන් ඉදිමෙන එක සිද්ධ වෙනවා. ඔයාලා බලන්න. එක තැන ඉන්න අයගේ එක තැන ඉඳන් රස්සා කරන සමහර අයගේ එක තැන ඉඳගෙන රස්සා කරද්දී හවස් වෙනකොට එයාගේ මේ ගුල්ප හන්දිය හරිය ඉදිමෙන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ විලුඹ හන්දිය හරිය ළඟ ආසන්නයේ ඉදිමෙන එක වෙනවා. එහෙම නැත්නම් ඔයාලා හිතන්නකෝ ඔයාලා ට්‍රිප් එකක් යන අවස්ථාවක් කියලා. එතකොට ඔයාලා ට්‍රිප් එකක් යන අවස්ථාවකදී වෙන්නේ මොකද්ද? ඔයාලා ට්‍රිප් එකක් යන අවස්ථාවවලදී ඉඳගෙන යනකොට ගොඩක් අවස්ථාවලදී එක තැන ඉඳගෙන යන අවස්ථාවලදී ඔයාගේ විලුඹ කියන එක ඉදිමෙන එක සිද්ධ වෙනවා. මේ වැඩේ ගොඩක් අවස්ථාවලදී ඔය එක තැන ඉඳගෙන ඉන්න අයට සිද්ධ වෙනවා. හවස් වෙනකොට විලුඹ ඉදිමෙනවා කියන කාරණාව. එතකොට වකුගඩු ලෙඩුන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි විලුඹ එහෙම නැතිනම් ගුල්ප හන්දිය ඉදිමෙන එක. ඊට පස්සේ ඇස් වටේ ඉදිමෙනවා. බඩ ඉදිමෙන එක සිද්ධ වෙනවා. වකුගඩු ලෙඩුන්ගේ ඇස් වටේ ඉදිමෙනවා. ඇස් වටේ ඉදිමෙනවා විතරක් නෙමෙයි ඇස් යට කළු වෙනවා. වකුගඩු රෝගීන්ගේ ඇස් යට කළු වෙන එක සිද්ධ වෙනවා. මොකද මෙයාලගේ මුත්‍රවල විවිධ හානි සිද්ධ වෙනවා. එතකොට ඇස් යට කියන්නේ සංවේදී ස්ථානයක්. එතකොට ඇස් වටේ ඉදිමෙන එක වෙනවා සහ ඇස් යට කළු වෙන එක සිද්ධ වෙනවා. බඩ ඉදිමෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් සමහර මරණාසන්න වකුගඩු රෝගීන්ගේ බඩට වතුර පිරෙනවා කියලා දෙයක් සිද්ධ වෙනවා. බඩ ඉදිමෙනවා. මම දැකලා තියෙනවා එවැනි මරණාසන්න රෝගියෙක්ව මම දැකලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ මේ ලඩා මම දැක්කම මට හිතුනේ මෙයා බබෙක් හම්බෙන්න ඉන්න කාන්තාවක් වෙන්න ඇති කියලා හිතුනේ. නමුත් එක වෙලාවක් යනකොට මට තේරුණා එවැනි කෙනෙක් නෙමෙයි මෙයා මේ රෝගියා වකුගඩු රෝගියෙක් කියලා. මොකද වෙන්නේ? මෙයාගේ බඩ ඉදිමෙනවා. ලොකු බඩක් මෙයාට ඇති වෙනවා. එතකොට බඩ ඉදිමෙනවා. බඩේ වතුර පිරෙන එක සිද්ධ වෙනවා. එතකොට මෙහෙම අයගේ බඩේ තියෙන වතුර ඉවත් කරලා දාන්න ඕනේ. එළියට ඇදලා දාන්න ඕනේ. මම දැක්කා මේ රෝගියාට ඉන්න බෑ වේදනාවට මේ රෝගියා කෑ ගහනවා. මේ රෝගියා කෑ ගහන කියන්නේ මම දැක්කේ රෝහලේ නේවාසික රෝගියෙක්. මට එක් වතාවක මගේ යාච්චි තියාගෙන රෝහලේ නවතින සිද්ධ වෙච්ච අවස්ථාවක හිටපු නේවාසික රෝගියෙක් මේ රෝගියාගේ වේදනාව දරා ගන්න බැරිකමට මේ රෝගියා කෑ ගහනවා. ඊට පස්සේ වෛද්‍යවරයා ආවා. මේ ලොකු මැෂින් එකකුත් අරගෙන ළඟට ආවේ. විශාල ඉන්ජෙක්ෂන් කට්ටකින් මෙයාට විද්දා. මෙයාගේ බඩ විදින්නේ. විශාල කට්ටකින් බඩ විදලා මෙයාගේ බඩට සල් කරා ටැප් එකක් වගේ එකක් අරින්න වහන්න තියෙන උපකරණයක්. ඊට පස්සේ මොකද කරන්නේ වෛද්‍යවරයා හිමීට අරක අරිනවා වහනවා. මොකද වෙන්නේ මේක අරිනකොට මෙයා මේක යම් කිසි පීඩනයක් දීදී වෛද්‍යවරයා මේක කරන්නේ. පීඩනය දෙනකොට මොකද වෙන්නේ? මෙතෙන්ට ඇවිල්ලා වතුර පිරෙන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ බඩේ තියෙන වතුර එළියට එනවා. ඇතුළට පීඩනය දෙනකොට බඩේ වතුර එළියට එනවා. ඊට පස්සේ එළියට එන වතුර ටික වෛද්‍යවරයා අර උපකරණේ ටැප් එක කරලා පහළ බාල්දියකට එකතු කරන එක කරනවා. නැවත වතාවක් වෛද්‍යවරයා පීඩනය දෙනවා. පීඩනය දෙනකොට අර බඩේ තියෙන වතුර මෙහෙම ලෙඩ්ඩු දකින්නම ඕනේ. මෙහෙම ලෙඩ්ඩු ලෝකේ ඉන්නවා. මේ වකුගඩු ලෙඩ්ඩු. එතකොට නැවත වතාවක් වෛද්‍යවරයා අර ටැප් එක ඇරලා අර එන වතුර ටික එළියට ඇදලා දානක කරනවා. ඊට පස්සේ මොකද උනේ මේ මරණාසන්න ලෙඩෙක් වකුගඩු ලෙඩෙක් මරණාසන්න ලෙඩෙක් ටික වෙලාවක් යනකොට අපිටත් බලන් ඉන්න අපහසු දර්ශනය මේ ලෙඩා කෑ ගහනවා. ටික වෙලාවක් යනකොට මොකද උනේ වෛද්‍යවරයා රෝගියාගේ බාරකාරයන්ට මොනවා හරි දෙයක් දැනුම් දුන්නා. ටික වෙලාවක් යනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියා. එතකොට උන්වහන්සේ ඇවිල්ලා පිරිත් කියන්න පටන් ගත්තා. පිරිත් කියන අතරතුරදී මේ රෝහල වාට්ටුවේ ස්වාමීන් වහන්සේ පිරිත් කියන අතරතුරදී ලෙඩා නැති වුණා. ඒ කියන්නේ මරණාසන්න වකුගඩු රෝගියෙක්ගේ ලක්ෂණයක් මෙයාගේ බඩ ඉදිමෙනවා කියන කාරණාව. බඩ ගොඩක් ඉදිමෙනවා. වකුගඩු ලෙඩාගේ බඩ ගොඩක් ඉදිමෙනවා. මේකට වතුර පිරෙන එක සිද්ධ වෙනවා.
ඊට පස්සේ මුත්‍රා සමග ලේ එකතු වෙලා පිට වෙනවා. ඒ කියන්නේ මුත්‍රාත් එක්ක ලේ පිට වෙන එක සිද්ධ වෙනවා වකුගඩු ලෙඩුන්ගේ. එතකොට මේ ලේ එකතු වෙන්නේ ගුච්චිකාපර්ණයේ රුධිරය නැහැ. මේ කියන්නේ ලේ එකතු වෙන්නේ ලේ එන්නේ බ්‍රෝමන් ප්‍රාවරයෙන්. ගුච්චිකාපර්ණයේ එන රුධිරය මෙයාගේ දැන් ගුච්චිකාපර්ණයේ නෙමෙයි රුධිරය තියෙන්නේ. බ්‍රෝමන් ප්‍රාවරයෙන් තමයි මෙයාගේ රුධිරය එකතු වෙන එක සිද්ධ වෙන්නේ මුත්‍රා වලට. ඊට පස්සේ දංගර ගැසෙන වේදනාව උඩ සහ යටි බඩට ඒම මේ ලෙඩාගේ වේදනාව එන එක සිද්ධ වෙනවා. මේ වේදනාව දංගර ගහිලා වගේ එන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෙඩාගේ දංගර ගහිච්ච වේදනාවක් ලෙඩාට දැනෙනවා. එතකොට මේ ලෙඩාගේ මේ වේදනාව යටි බඩ ප්‍රදේශයට දැනෙන එක සිද්ධ වෙනවා. එතකොට උඩටත් දැනෙනවා සහ යටි බඩට මේ වේදනාව දැනෙන එක සිද්ධ වෙනවා. බහුලව මූත්‍ර පහ වීම. එතකොට වකුගඩු ලෙඩුන්ට ගොඩක් මූත්‍ර පහ වෙන එක සිද්ධ වෙනවා. නිතර මූත්‍ර පිට වෙන එක සිද්ධ වෙනවා. පාලනයක් නැතිව මූත්‍ර පහ වෙන එක සිද්ධ වෙනවා. මේගොල්ලන්ට මූත්‍ර කියන දේ රඳවලා තියාගන්න බෑ. හැකියාව නැහැ. මූත්‍ර පාලනයක් නැතුව පිට වෙන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ රැයට මූත්‍ර වැඩියෙන් පිට වෙන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ මූත්‍ර අවරෝධය වෙන්න පුළුවන්. අවරෝධය කියන්නේ හිර වෙනවා කියන එක. මූත්‍ර පිට වෙන්නේ නැතුව නැවතිලා තියෙන්න පුළුවන්. මේ සමහරුන්ට පමණක් වේ. පානය කරන ජල ප්‍රමාණය අඩු වීම, මූත්‍රාශ්මරි, පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය, පිළිකා ගෙඩි අර්බුද නිසාද වේ. එතකොට බලන්න හැම වකුගඩු ලෙඩාටම මූත්‍ර අවරෝධය කියන එක සිද්ධ වෙන්නේ. අවරෝධය කියන්නේ හිර වෙනවා කියන එක. මූත්‍ර පිට වෙන්නේ නැහැ කියන එක. හරියට නිකන් ජලමල අඩස්සියක් වගේ. එතකොට හැම කියන්නේ හැම වකුගඩු ලෙඩාටම මේක වෙන්නේ නැහැ. සමහර වකුගඩු ලෙඩුන්ට විතරයි මේක වෙන්නේ. පානය කරන ජල ප්‍රමාණය අඩුයි. එතකොට බොන වතුර ප්‍රමාණය අඩු වෙනකොටත් මේ මුත්‍ර පිට වෙන කඩුයි. මුත්‍රාශ්මරි අශ්මරි කියන්නේ ගල්. මුත්‍ර ගල් තියෙනකොට මෙයාගේ මේ මුත්‍ර පිට වෙන කඩුයි. ඊට පස්සේ පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය. පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය හැදෙන්නේ අවුරුදු 50ට වැඩි පිරිමි පාර්ශවයට. මේ පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය ඇති වෙන්න හේතුව තමයි අඩු වයස්වලදී අවුරුදු 50ට අඩු වයස්වලදී විශේෂයෙන්ම අවුරුදු 20 සහ 30 වගේ කාල සීමා ඇතුළතදී අයථා ශුක්‍රමෝචනය. එතකොට මෙහෙම වෙනකොට අවුරුදු 50 පෙන්නට පස්සේ යාට පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහය කියන රෝගය ඇති වෙනවා. ඊට පස්සේ මෙයා තව පිළිකාවලදී මුත්‍ර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. පිටවන ගෙඩිවලදී පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුයි. අර්බුද නිසා පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුයි. එතකොට අර්බුද ගෙවලට අපි වචනයක් කියනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් අර්බුද කියන්නේ ටියුමර් එකක් කියලා අපි කියන්නේ. ටියුමර් වලට තමයි අර්බුද කියලා කියන්නේ. එතකොට අර්බුද හින්දාත් පිටවන මුත්‍ර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ දුස්සාද්‍ය ගැලීම. දුස්සාද්‍ය ගැලීම කියන්නේ අපිට නවත්ත ගන්න බැරිව ගලන අවස්ථා තියෙනවා. එහෙමත් නැතිනම් මේ මුත්‍ර ගලන්නේ නැති වෙන අවස්ථා තියෙනවා මුත්‍රවලදී. එතකොට බලන්න මේ දුස්සාද්‍ය ගැලීම කියලා කියන්නේ මුත්‍ර එන ප්‍රමාණය අඩුයි. රෝගියාගේ මුත්‍ර අඩුවෙන් ගලන. එක්ක නැවති ගලනවා. මේක සිද්ධ වෙනවා. මේක ගොඩක් අවස්ථාවලදී සිද්ධ වෙන්න පුළුවන්. ඔය මේ කාන්තා හිංසනය, ගෘහස්ත හිංසනය, ස්ත්‍රී දූෂණ වගේ දේවල් වලදී මේක පිරිමි පාර්ශවයට මේක වෙනවා අඩුයි. මේක වැඩි හරියක් සිද්ධ වෙන කාන්තා පාර්ශවයට මේ රෝගය. එතකොට මේ දුස්සාද්‍ය ගැලීම එහෙම නැතිනම් මූත්‍ර ගැලීම අඩු වෙන එක සිද්ධ වෙනවා. එතකොට මම කිව්වා මේක ඔය ස්ත්‍රී දූෂණ වලදී සිද්ධ වෙන්න පුළුවන්, ගෘහස්ත හිංසනය වගේ දේවල් වලදී සිද්ධ වෙන්න පුළුවන් කාන්තාවකට. එතකොට මේක මුත්‍ර නිපද වෙන එක අඩු වෙන්න පුළුවන්. සමහර අයට මුත්‍ර චුට්ටක් ඒ කියන්නේ ස්වල්පයක් බැගින් පිට වෙන්න පුළුවන්. සමහර අයට ටිකක් මුත්‍ර කළාට පස්සේ නැවත මුත්‍ර කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ නැවත මුත්‍ර කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන එකට නම් කාන්තා පිරිමි ભેදයක් නැහැ. මුත්‍ර ටිකක් ගියපු අවස්ථාවල මුත්‍රාශය දුර වැහෙන එක වෙනවා. එතකොට මේ නැගිටිනකොට කංකාල පේශි වැඩ කරන හින්දා නැවතත් මුත්‍ර කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා. මේ වරින් වර මුත්‍ර කිරීමේ කියන ලෙඩේ වරින් වර මුත්‍ර කිරීම කියන ලෙඩේ කාන්තා පිරිමි දෙගොල්ලන්ටම හැදෙනවා. පොදු එකත් දුස්සාද්‍ය ගැලීම කියන එක කාන්තාවන්ට තමයි 99%ම සිද්ධ වෙන්නේ. මොකද හේතුව දැන් ස්ත්‍රී දූෂණ වලට ලක් වුණාට ලේසියෙන් පුරුෂයෝ දූෂණයට ලක් වෙන්නේ නැහැ සමාජයේ. හින්දා තමයි ওই දුස්සාද්‍ය ගැලීම කියන ලෙඩේ පුරුෂ පාර්ශවයට සිද්ධ වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට වෙන එක අඩු වෙනවා. ඊට පස්සේ පොදු ලක්ෂණ වකුගඩු ලෙඩුන්ගේ සිද්ධ වෙන පොදු රෝග ලක්ෂණ වකුගඩු රෝගීන්ගේ ඇති වෙන පොදු ලක්ෂණ. පළවෙනි එක අතිමූත්‍රා. මේකට අපි පොලියූරියා කියලා කියනවා. එතකොට පොලියූරියා කියලා කියනවා. මේකට අතිමූත්‍ර කියලා අපි කියනවා. එතකොට මේක පැය 24කට ලීටර් 2.5 3 අතර පමණ ප්‍රමාණය මුත්‍රා යෑම. එතකොට මේකට තමයි අපි කියන්නේ පොලියූරියා කියලා.
අතිමූත්‍ර ඒ කියන්නේ අධිකව මුත්‍ර පිටවීම එහෙම නැත්නම් පැය 24ක් ඇතුළත ලීටර් 2.5ත් ලීටර් 3ත් අතර ප්‍රමාණයක් මුත්‍ර පිටවීම මෙතෙන්ට කියලා දාමු. මේ තරම් ප්‍රමාණයක් මුත්‍ර පිට වෙන එක. එතකොට දිනකට පිටවිය යුතු මුත්‍ර ප්‍රමාණය ලීටර් 1.5යි. සාමාන්‍යයෙන් දවසකට පුද්ගලයෙක්ට පිට වෙන්න ඕනේ මුත්‍ර ප්‍රමාණය ලීටර් 1.5. ඒ වුණත් මේ ලීටර් 1.5 කියන එක තමයි දවසකට පිට වෙන්න ඕනේ මුත්‍ර ප්‍රමාණය. කෙනෙක්ට දවසකට පිටවිය යුතු මුත්‍ර ප්‍රමාණය ලීටර් 2.5 සහ 3. ඒ කියන්නේ විශේෂයෙන්ම ලීටර් 2.5ට වඩා වැඩි වුණොත් පුද්ගලයෙක්ට දවසකට පිට වෙන මුත්‍ර ප්‍රමාණය ලීටර් 2.5ට වඩා වැඩි වුණොත් ඒක අතිමුත්‍රතාවය කියලා අපි හඳුන්වන ලෙඩේ විදිහට අපි ලෙඩේ කියලා අපි කියනවා. නමුත් මේක බහුමුත්‍රය නෙමෙයි. අතිමුත්‍ර මේ කියන්නේ මේ ලෙඩේ අතිමුත්‍රතාවය මේක බහුමුත්‍රය නෙමෙයි. බහුමුත්‍රයට තමයි අපි කියන්නේ දේවැඩියාව කියලා මතක තියාගන්න. මේ ලෙඩේ අමිෂ්ඨ මේහයක් නෙමෙයි. අමිෂ්ඨ මේහය අපි වෙදකුමේදී සර්වාංග ඉගෙන ගන්නකොට අමිෂ්ඨ මේහය කියලා ලෙඩක් ඉගෙන ගන්නවා. නමුත් මේක අමිෂ්ඨ මේහය නෙවෙයි. මේක අමිෂ්ඨ මේහය කියලා අපි හඳුන්වන ලෙඩේ නෙමෙයි. සහ බහුමුත්‍රතාවය කියලා අපි හඳුන්වන ලෙඩේ නෙමෙයි. මේකට අතිමුත්‍රතාවය කියන නම තමයි තියෙන්නේ. එතකොට අපි ඊගාව අවස්ථාව ඔලියූරියා කියලා අපි හඳුන්වන අවස්ථාව තියෙනවා. ඊගාව අවස්ථාව. එතකොට ඒ ලෙඩේ අපි කියන්නේ පැය 24කදී මුත්‍රා ලීටර් 1.5ට වඩා අඩුවෙන් යන එක. මුත්‍ර පිට වෙන්න ඕනේ පැය 24කදී ලීටර් 1.5ක්. නමුත් ලීටර් 1.5ක් පිට වෙන්නේ නැතුව ඊට වඩා අඩු මුත්‍ර ප්‍රමාණයක් පිට වෙන එකට අපි කියනවා ඔලියූරියා කියලා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ඇන්රියා. මේක අවස්ථාව මුත්‍ර පිට වෙන්නේ නැහැ. මේකට අපි සාමාන්‍ය අවස්ථාවේ මුත්‍ර ඝාතය කියලා කියනවා. උදාහරණයක් දුන්නොත් එහෙම මුත්‍ර පිට වෙන්නේ නැති අවස්ථාවකට ජලමල අඩස්සිය. ජලමල අඩස්සියක් ආවට පස්සේ රෝගියාට මුත්‍ර පිට වෙන්නේ නැත. ඒ ලෙඩේට අපි කියනවා මුත්‍ර ඝාතය කියලා. එතකොට ඊගාව ලෙඩේ තමයි 4 මුත්‍රවල රුධිරය අන්තර්ගතයි. ඒ කියන්නේ මේ පුද්ගලයා පිට කරන මුත්‍රවල ලේ තියෙනවා. එතකොට මේ අවස්ථාවට අපි කියනවා හිමැටොයූරියා කියලා. හිමැටොයූරියා කියලා කියනවා මේ අවස්ථාවේදී. එතකොට මේ මුත්‍රාවල ලේ තියෙන අවස්ථාව මතක තියාගන්න. මුත්‍රාවල ලේ තියෙන එක ගොඩාක් ලෙඩවලදී සිද්ධ වෙන්න පුළුවන්. එතකොට වකුගඩු ලෙඩවලදී විතරක් නෙමෙයි මුත්‍රාවල විශේෂයෙන්ම සර්වාංග ලෙඩේ සර්වාංගික ඉගෙන ගත්තා නම් විශේෂයෙන් ඩීఏ කරොත් එහෙම වාචික පරීක්ෂණයේදී අහනවා මුත්‍රාත් එක්ක ලේ පිට වෙන ලෙඩ. අනිවාර්යෙන් අහනවා ශල්‍ය කියන්නේ ශල්‍යවලදී අහනවා. ඒ කියන්නේ ආයුර්වේද ඔපරේෂන් පැත්ත අහනවා මුත්‍රාත් එක්ක ලේ පිට වෙන ලෙඩ. එතකොට හරියට මුත්‍රය දෙන්න ඕනේ. පිත්තජ මුත්‍රාශ්මරී වලදී මුත්‍රා එක්ක ලෙඩ පිට වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිත්ත වැඩි වෙලා හැදෙන ගල්. අපි ආශ්මරී කියලා කියන්නේ ගල් හැදෙන එක නේ. එතකොට මුත්‍රා ආශ්මරී ඒ කියන්නේ මුත්‍ර ගල් හැදෙන එක. මේක පිත්ත ප්‍රබල වෙලා හැදෙන මුත්‍ර ගලට තමයි ඔය සෙම ප්‍රබල වෙලා වාතය ප්‍රබල වෙලා හැදෙන මුත්‍ර ගල් වලට එච්චර ලේ පිට වෙන්නේ නැහැ. නමුත් පිත්‍රජ මුත්‍රාශ්මරී වලට ලේ පිට වෙන එක සිද්ධ වෙනවා මුත්‍ර සංග. උෂ්ණ වාත කියලා ලෙඩක් තියෙනවා. උෂ්ණ වාතවලදී මුත්‍රාත් එක්ක ලේ පිට වෙන එක සිද්ධ වෙනවා. එතකොට මුත්‍රාවල රුධිරය අන්තර්ගත වෙනවා එවැනි අවස්ථාවල. ඊට පස්සේ ඊට අමතරව අභිඝාතය කියලා කියන්නේ පහර වැදීම. එතකොට ඔයගොල්ලන්ගේ මුත්‍ර ප්‍රදේශයට යටිබඩට පහරක් වැදුනොත් විශේෂයෙන් ඇක්සිඩන්ට් එකකින් කරන්ට් එක වදින සමහර අවස්ථාවලදී වෙන්න පුළුවන්. මෙවැනි දේවල් ඔය කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවල අපේ මුත්‍රාවල රුධිරය අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මුත්‍රා මාර්ගයේ ශ්‍රාවයක් ඇතිවීම. අපේ මුත්‍රා මාර්ගයේ ශ්‍රාවයක් ඇති අවස්ථාවක් වෙන්න පුළුවන්. අපේ වකුගඩු රෝග ලක්ෂණයක් විදිහට මොනවද? උදාහරණයක් ප්‍රදර. එතකොට ප්‍රදර කියන්නේ පිරිමින්ට හැදෙන ලෙඩක් නෙමෙයි. මුත්‍රා මාර්ගයේ ශ්‍රාවයක් තියෙද්දි මතක තියාගන්න ප්‍රදර කියන එක මුත්‍රා මාර්ගය නෙමෙයි. මුත්‍රා මාර්ගයට ආසන්න මේක යෝනි මාර්ගයේ තමයි හැදෙන කාන්තාවන්ට හැදෙන ලෙඩන්නේ ප්‍රදර කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රාවයක් ඇතිවීම ප්‍රදර ආකාර දෙකයි. එකක් රක්ත ප්‍රදර එකක් ශ්වේත ප්‍රදර. එතකොට අපි රක්ත ප්‍රදරයට කියන වැඩිපුර මාශුද්ධිය සිද්ධ වෙනවා කියලා ශ්වේත ප්‍රදර කියලා කියනවා. මේ සුදයාම කියලා හඳුන්වන ලෙඩ. මේවා ඔක්කොම මේ මරණාසන්නය දක්වා විශේෂයෙන්ම රක්ත ප්‍රදරය කියන එක මේක මේ මාරාන්තික තත්ත්වයටපත් වෙන්න පුළුවන් එකක්. ශ්වේත ප්‍රදරය කියන එකෙන් ලේසියෙන් මිනිස්සෙන් මැරෙන්නේ නැහැ. ශ්වේත ප්‍රදරය හැදිලා මිනිස්සෙන් මැරෙන්න නම් අවුරුදු 20ක්වත් ගත වෙන්න ඕනේ. අවුරුදු 10ක 15ක ඉතිහාසයට ශ්වේත ප්‍රදරයෙන් මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. රක්ත ප්‍රදරය කියන එක රක්ත ප්‍රදරයෙන් මිනිස්සෙක් මැරෙන්න මාසයක් හොඳටම ප්‍රමාණවත්. රක්ත ඒ කියන්නේ ලේන යන්නේ.
රැඟෙන් ලේ ගිහිල්ලා මාසයක් ඇතුළත ලෙඩෙක් මැරෙන්න පුළුවන්. නමුත් ශ්වේත ප්‍රදරය කියන එක හැදුණා කියලා මිනිස්සෙක් කෙටි කාලෙකින් මැරෙන්නේ නැහැ. එතකොට මේ මුත්‍ර මාර්ගයේ ස්‍රාවයක් තියෙනකොට ප්‍රදර රෝග අවස්ථාවලදී ඔය කියන தත්ත්වය මේ රෝග ලක්ෂණයක් විදිහට එන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රාවල පෙන තිබීම මුත්‍ර පිට කරනකොට මුත්‍රාවල පෙන තියෙන්න පුළුවන්. පෙන තියෙන්නේ ඇයි? මුත්‍ර වලට සෙම එකතු වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි සෙම වලින් දූෂිත වෙච්ච තත්ත්වයක් හිතන්නකෝ. මුත්‍රා සෙම වලින් දූෂිත වෙච්ච තත්ත්වයක් ආවොත් එහෙම මුත්‍රාවල පෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය අපි දැන් කතා කරපු ලක්ෂණ තියෙනවා නම් මෙන්න මේ කාරණා සලකන්න අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ ලෙඩාගේ මෙයා වකුගඩු ලෙඩෙක්ද කියලා. ශරීර උෂ්ණත්වය බලන්න ඕනේ. ඒ කියන්නේ ලෙඩාට උණ තියෙනවද කියලා බලන්න ඕනේ. රුධිර පීඩනය බලන්න ඕනේ. මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි වෙලාද කියලා බලන්න ඕනේ. ඇස් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඇස් ඇතුලේ රත් වෙලා තියෙනවද? ඒ කියන්නේ ඇහැ ඇතුලේ රත් වෙලා තියෙනවද? ඇස් යට කළු වෙලා තියෙනවද? ඔය කියන තත්ත්ව අපේ රෝගියාගේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. තට්ටු කරලා බඩ බලන්න ඕනේ. එතකොට බඩේ මුත්‍රාගල් වගේ දේවල් තියෙනවද? අපි මෙයාගේ බඩේ වතුර පිරලා තියෙනවද? බඩේ වායු පිරලා තියෙනවද? ඔය දේවල් අපි බඩට තට්ටු කරලා බලන්න ඕනේ. වකුගඩු වල පොඩි පොඩි ගෙඩි ඇති වෙලාද තියෙනවද කියලා බලන්න ඕනේ. අපි පොඩ්ඩක් කොණ්ඩෙන් අල්ලලා බලන්න ඕනේ. අපිට මෙයාට ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. ඔය වගේ දේවල් බලන්න පුළුවන්. මුත්‍රා සමග ප්‍රෝටීන් යාම, රුධිර යාම, වකුගඩු ඉදීම පරීක්ෂා කරන්න ඕනේ. ඒකට බලන්න. මුත්‍රා සමග ප්‍රෝටීන් යාම මම අර කලින් කිව්ව ඇල්බියුමින් කියන තත්ත්වය. එතකොට එහෙම දේවල් වෙන්න පුළුවන්. මුත්‍රාත් එක්ක ලේ යන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයාගේ වකුගඩු ඉදිමෙන්න පුළුවන්. එතකොට මේවා වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ මුත්‍රා පිටවීම අඩු වීමට හේතු. එතකොට පුද්ගලයෙක් මුත්‍ර පිට කරනවා. පිටවන මුත්‍ර ප්‍රමාණය අඩු වෙන්න විවිධ හේතු බලපානවා. බලන්න එක. පක්ෂාඝාතය. පක්ෂාඝාතය කියන්නේ අපි සාමාන්‍ය විවහාරයේදී අංශභාගය කියලා හඳුන්වන රෝගය. අංශභාග රෝගියෙකුට මුත්‍ර පිටවීම අඩුයි. ඊගාවක ස්නායු තෙරපීම් රෝග. එතකොට උදාහරණ දුන්නොත් එහෙම සුෂුම්නාවට හානි වීම, එක්ක සුෂුම්නාව භග්න වීම. එතකොට සුෂුම්නාවට හානි වීම කියද්දී සුෂුම්නා ස්නායු අපි දන්න සුෂුම්නා ස්නායු මේ කියන්නේ සුෂුම්නාව හිතන්න කොඳුරට පෙළිය විස්ථාපන සිද්ධ වෙන්න පුළුවන්. භග්න වෙන්න පුළුවන්. ස්නායු තෙරපෙන්න පුළුවන්. ස්ලිප් ඩිස්ක් තත්ත්වය අපි කියන්නේ මඩල ලිස්සායාම කියන එක. මඩල ලිස්සායාම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට මෙවැනි රෝග තත්ත්වවලදී මුත්‍රා පිටවීම අඩු වෙන එක වෙනවා. ඊට පස්සේ මුත්‍රා නාල ආසාදන UTI අපි කියන්නේ urine tract infection කියලා. එතකොට UTI එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මුත්‍රා නාලයක් ආසාදනය වෙන්න පුළුවන්. මොකද මේ UTI කියන එක නම් ගොඩක් අවස්ථාවලදී කාන්තාවන්ට එන්න පුළුවන්. ඔය සීස කරලා බබාලා ගන්න ගොඩ දෙනෙක්ට UTI එකක් එන්න පුළුවන්. ඊට අමතරව UTI එකක් එන්න පුළුවන්. අපි සාමාන්‍ය අවස්ථාවේදී UTI එකක් කියලා කියන්නේ මේ මුත්‍රා නාල ආසාදනයේට මේව සාමාන්‍ය අවස්ථාවේදී එන්න පුළුවන්. අපි කියන්නේ මුත්‍ර වලට විස බීජයක් ගිහිල්ලා කියලා. එතකොට UTI එකක් එහෙම අවස්ථාවකදී එන්න පුළුවන්. එතකොට මේ එහෙම වෙලාවල් වලදී මුත්‍ර පිට කිරීම ඉතාම අපහසුයි. ඉතාම අමාරුයි මුත්‍ර පිට කරනවා කියන කාරණාව. ලෙඩාට කෑ ගැස්සෙනවා, වේදනාව දරා ගන්න බෑ මෙවැනි අවස්ථාවලදී. ඊට පස්සේ කිරණ ඇල්ලීම, කිරණ අල්ලන එක. ඔය කිරණ අල්ලීම කියලා කියද්දී ඔයාලට මතක් වෙන්න ඕනේ කීමෝതെරපි කියලා එහෙම තියෙන ඔය මේ පිළිකා ලෙඩු හිතන්නකෝ. පිළිකා ලෙඩුන්ට කිරණ අල්ලන ඒවා තියෙනවනේ. එතකොට එවැනි අවස්ථාවලදී මෙයාගේ මුත්‍ර පිට වෙන කඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ශල්‍ය කර්ම ඔපරේෂන් එකක් එහෙම කළොත් එහෙම මෙයාගේ මුත්‍ර පිට වෙන කඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ දිනකට බොන වතුර ප්‍රමාණය මිලිලීටර් 800කට වඩා අඩු වීම. මිලිලීටර් 800කට වඩා අඩු වුණොත් එහෙම මෙයා දවසකට බොන වතුර ප්‍රමාණය එතකොටත් මෙයාට මුත්‍ර පිට වෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙහෙම ලෙඩු ඉන්නවා. මේ බොන වතුර ප්‍රමාණය දැන් හිතන්නකො මිලිලීටර් 800ක් යද්දී ලීටර එකක්වත් නැහැ නේද? ඒතොර දවසකට මිලිලීටර් 800ක් වගේ වතුර ප්‍රමාණයක්. හිතන්නකො දවසකට බොන වතුර ප්‍රමාණය මිලිලීටර් 800කට වඩා අඩුයි. මෙහෙම ලෙඩු ඉන්නවා. දවසකට මිලිලීටර් 800කට වඩා අඩුවෙන් වතුර බොනා ඉන්නා. මොකද මං ගාවට එන රෝගීන්ගෙන් අහනවා අනිවාර්යෙන්ම ඔයා දවසකට කොච්චර වතුර ප්‍රමාණයක් බොනවද කියලා. දවසකට මොනතරම් වතුර ප්‍රමාණයක් බොනවද කියලා මම අහනකොට රෝගියා මට දෙන උත්තරය තමයි සමහර ලෙඩු මම බොහොම පොඩ්ඩයි බොන්නේ කියලා. එක දවසක් එක ලෙඩෙක් කිව්වා කොච්චර දවසකට වතුර බොනවද කියලා. එයා මට කිව්වා කෝප්පයක් විතර කියලා. ඉස්කෝලේ ළමයි. කොච්චර බොනවද කියලා අහම කෝප්පයක් විතර කියලා. මම එයාගෙන් කෝප්පයක් ඇත්තටම කෝප්පයක්ද කියලා කීප වතාවක් ඇහුවා.
ඒ අහන හැම වෙලාවකම මේ දරුවා උත්තර දුන්නේ ඔව් කෝපයක් වගේ තමයි දවසකට බොන්නේ කියලා. එතකොට බලන්න ලෙඩ විශාල ප්‍රමාණයකට ගොදුරු වෙන්න පුළුවන් ඔය කියන දරුවව. මොකද මේ පාසල් දරුවෝ ගොඩක් අය ඉස්කෝලේ යන ගොඩක් ළමයි ඉස්කෝලවලදී වොෂ්රූම් යන්න තියෙන අකමැත්ත හින්දා වතුර බොනවා අඩුයි. එතකොට මේක ළමයාගේ හිත හදලා යවන්න ඕනේ. ළමයාගේ හිත හදලා යවන්න ඕනේ වතුර බොනවා කියන එකට. එතකොට කියන්න ඔයා ඉන්නේ ඉස්කෝලේ උඩ තට්ටුවක වෙන්න පුළුවන්. ඔයාට මේ වැසිකිළියකට යන්න ඔයා පහළට බහින්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ නිරෝගීතාවය ආරක්ෂා කරගන්න ඔයා වතුර බොන්න ඕනේ. ඔය කාරණා ටික ළමයාගේ ඔළුවට දාලා අපි ළමයාගේ බ්‍රේන් වොෂ් කරලා යවන්න ඕනේ. මොකද බොන අඩු වයසින් අඩු වතුර ප්‍රමාණයක් බොන ළමයි ලොකු ලෙඩ ප්‍රමාණයකට ගොදුරු වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ බලන්න ගසකින් වැටීම මගින් කොන්ද කැඩීම. දරුවෙක් ගහකින් අපි ඕන කෙනෙක් ගහකින් වැටිලා කොන්ද කැඩෙන්න පුළුවන් යාගේ. ඊට පස්සේ බලන්න ප්‍රසූතියේදී ත්‍රික ගුහාව දුර්වල වීම. එතකොට ප්‍රසූතියේදී දරුවෙක් උපදින අවස්ථාවකදී ත්‍රික ගුහාව කියලා කියන අපි ත්‍රිකාස්තිය කියලා හඳුන්වන මේ ප්‍රදේශය මෙයාගේ අපේ කොඳුයට පෙළියේ ත්‍රික ප්‍රදේශය කියලා අපි හඳුන්වන මේ ප්‍රදේශය දුර්වලතාවයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රාශය ආශ්‍රිතව අවරෝධ වීම. බලන්න මුත්‍රාශය ආශ්‍රිතව අවරෝධ කියන්නේ හිරවීම කියන එක. ඒතර මුත්‍රාශය ආශ්‍රිතව අවරෝධ ඇති වුණොත් එහෙම මොනවද? අවරෝධ කියලා කියන්නේ ගල්. විශේෂයෙන්ම ගල් මුත්‍රාශය ගල් එහෙම ඇති වුණොත් මුත්‍රා නාලවල ගල් ආවොත් එහෙම මේ හිර වුණොත් එහෙම පිටවන මුත්‍ර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ශක්තිය හීන වීම. පුද්ගලයෙකුගේ ශරීර ශක්තිය අඩු වුණොත් එහෙම පිටවන මුත්‍ර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වීම, ඔළුවට පහර වැදීම. මෙවැනි දැන් හිතන්න ඔළුවට පහර වැදීම කියන්නේ අපි මුත්‍ර පිටවීම සඳහා දායක වෙන හෝමෝන වර්ග අපි කිව්වා හයිපොතැලමසේ හැදෙනවනේ කියලා ADH හෝමෝන, ඇන්ටි ඩයුරටික් හෝමෝන. එතකොට මෙවැනි පහර වැදීම් හින්දා හානි සිද්ධ වුණොත් හෝමෝන් හරියට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ශරීරයේ පාල මධ්‍යස්ථානයේ ඔළුවේ තියෙන ස්නායු පද්ධතිය, ඒකට ස්නායු පද්ධතිය දුර්වල වුණොත් එහෙම ශරීරයේ ගොඩක් ක්‍රියා එන හිටින්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා සමග රුධිරය පිටවීමට ප්‍රධාන හේතු. පළවෙනි එක බලන්න වෘක්ක පිළිකා. එහෙම නැත්නම් වකුගඩු පිළිකාවලදී මුත්‍රාත් එක්ක ලේ පිට වෙනවා. ඊට පස්සේ ගුච්චිකා ප්‍රදාහය. එතකොට ගුච්චිකා ප්‍රදාහය, ගුච්චිකා ඉදිමන එක සිද්ධ වෙන්න පුළුවන්. ගුච්චිකා ප්‍රදාහිත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වෙන්න පුළුවන්. ඊට පස්සේ පීඩනය වැඩි නිසා වෘක්කයේ ඉදිමීම. එතකොට අපේ ගුච්චිකා පෙරණයට වැඩි ගුච්චිකා වලට වැඩි පීඩනයක් ආවොත් නැත්නම් අපේ ලේවල පීඩනය වැඩි වුණොත් එහෙම අපේ වෘක්ක එහෙම නැත්නම් වකුගඩු ඉදිමෙන්න පුළුවන්. ඊට පස්සේ සංචාරය වෙන පටක. අපේ ඇඟේ කොයි හරි තැනක පටක වලට ඩැමේජ් වෙලා පටක ගැලවිලා යන්න පටන් ගත්තොත් එහෙම අපේ ලේ පිට වෙන්න පුළුවන්. මේ ඔය මුත්‍රාත් එක්ක මේ උදාහරණයක් අපිච්චද පටක වලට හානි වුණොත් එහෙම අපිච්චද පටක තියෙන්න පුළුවන්. අපිච්චද පටක තියෙන ආස්තරණය කරගන්න තැන්. එතකොට අපිච්චද පටක වලට හානියක් වුණොත් එහෙම අපේ මුත්‍රාවල තියෙන්න පුළුවන් ලේ. සහ අපිච්චද පටක අපිච්චද සෛල තියෙන්න පුළුවන්. මුත්‍රා මාර්ග ආසාදනය. එතකොට මේ urinary tract infection අර අපි කලින් කතා කරේ urinary tract infection කියලා UTI කියලා. එතකොට මුත්‍ර මාර්ගයේ හානියක් වුණොත් ආසාදනයක් වුණොත් ලේ යන්න පුළුවන්. පෞරුෂ ග්‍රන්ථියේ පිළිකා. එතකොට පුරස්ති ග්‍රන්ථි වල මේක පිරිමින්ට තියෙන්නේ. එතකොට මේ prostate cancer කියන එක මේ පෞරුෂ ග්‍රන්ථි වල පිළිකා කියන තත්ත්වයකින්ද ලේ යන්න පුළුවන්. මුත්‍රා මාර්ගයේ ඉදිමීම. එතකොට මුත්‍රා මාර්ගයක් ඉදිමුණොත් එහෙම එයාට ලේ පිට වෙන්න පුළුවන්. ගල් ඇතිවීම. එතකොට අපේ ගල් ඇතිවීම හින්දා මේ සිද්ධ වෙන්න පුළුවන්. ගල් ඇතිවීම ඊට පස්සේ අශ්මරි ස්ටෝන්ස් කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අශ්මරි කියන තත්ත්වය. එතකොට අශ්මරි වලට නොගැනෙන ගල් ගල් ඇතිවීම අපිට මෙන්න මේ තත්ත්වයෙන් ගන්න පුළුවන් උඩලට. ඊට පස්සේ ක්ෂය රෝගය අපි මේකට ටබකියොලොසිස් කියන ඉංග්‍රීසියෙන් කියනවා. ක්ෂය රෝගයේදී ওই තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දිය වීම අපේ ශරීරය අපි කියන්නේ පටක දිය වෙනවා වගේ ලෙඩ අපේ ඇඟ දිය වෙනවා කියලා කියන එතකොට එවැනි ලෙඩවලදී වෙන්න පුළුවන්. ඊට පස්සේ අර්බුද. එතකොට polycystic kidney disease කියලා අපි හඳුන්වන අර්බුදවලදී ওই තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා සමග ප්‍රෝටීන යන රෝග. මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් පිට වෙන ලෙඩ. පළවෙනි එක වකුගඩු ලෙඩවලදී මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් යන්න පුළුවන්. ඊට පස්සේ ගුච්චිකා ප්‍රදාහිත තත්ත්වයට පත් වුණාට පස්සේ අපේ මුත්‍රාත් එක්ක
ප්‍රෝටීන් යන්න පුළුවන්. තුන්වෙනි එක මధుමේහය. මధుමේහයේදී මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් යන්න පුළුවන්. ඊට පස්සේ ඇමයිලෝඩෝසිස් මේ ලෙඩේ බලන්න මේක චර්ම රෝගයක්. හැමේ ඇති වෙන රෝගයක්. එතකොට මේ හැමේ තියෙන මේ රෝගයේදී අපිට මුත්‍රාත් එක්ක ඔය ප්‍රෝටීන් වර්ග පිට වෙලා යන්න පුළුවන්. මේ රෝගයට මේ බලන්න තවත් තියෙනවා ඡායාරූපයක්. ඔය කියන චර්ම රෝගේ මේ බලන්න ওই චර්ම රෝගය මේ අවස්ථාවේදීත් අපේ මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් කියන එක පිට වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඊගාව රෝගය මේ ඊගාවලට සම වකුගඩු සහ මොළයේ ඇතුළු බහු අවයව පද්ධති වලට බලපාන ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධයක්. නිශ්චිත හේතුව නොදන්නා නමුත් ජානමය සාධක ජනවාර්ගික සම්භවය පාරිසරික සාධක සහ ඖෂධ යන සියල්ල එහි වර්ගයට සම්බන්ධ විය හැකිය. එතකොට මේ කියන තත්ත්වයේ හින්දා ඔය කියන මේ අපේ මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් පිටවීම කියන තත්ත්වය හැදෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඩ්‍රග්ස් කියන්නේ ඖෂධ වලට සිද්ධ වෙන්න පුළුවන් මුත්‍රාත් එක්ක මේ ප්‍රෝටීන් පිට වෙන එක මොනවද? ඖෂධ වලට මුත්‍රාත් එක්ක ප්‍රෝටීන් පිට වෙනකොට බලන්න පළවෙනි එක ගෝල් කියන්නේ රත්තරන්. රත්තරන් තියෙන ඖෂධයක් දුන්නොත් ලෙඩෙක්ට අපේ වෙදකමේ තියෙනවා රත්තරන් තියෙන ඖෂධය ඖෂධ වර්ග ප්‍රධාන ඖෂධයක් මකරද්දජය. ශක්ති වර්ධනය සඳහා ලබා දෙන ඖෂධයක් මකරද්දජය කියන්නේ. එතකොට මකරද්දජය කියන ඖෂධය වැරදි විදිහට පාවිච්චි කරොත් එහෙම මෙවැනි තත්ත්වවලට පත් වෙන්න පුළුවන්. පෙනිසිලමයින්. එතකොට පෙනිසිලින් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ප්‍රතිජීවකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පෙනිසිලමයින් කියන්නේ අපි ඇතැම් අවස්ථාවල ඇන්ටිබයොටික් වගේ දේවල් පාවිච්චි කරද්දී ඕනෑමට වඩා ඇන්ටිබයොටික් ගත්තොත් ওই තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ විෂමතාව මැලිග්නන්සි විෂමතාවය. එතකොට ඒ මයෝලෝමා කියලා අපි හඳුන්වන මේ ලෙඩේදී වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුන්නොත් බහුමයලෝමා යනු ප්ලාස්මා සෛල ලෙස හැඳින්වෙන සුදුරුදුරාණු සෛල වර්ගයක හටගන්නා පිළිකාවකි. එතකොට ප්ලාස්මා සෛල කියලා අපි හඳුන්වන අපේ රුධිරයේ ප්ලාස්මේ දිය වෙලා තියෙන සෛලවලදී අපි සුදුරුදුරාණු සෛල වර්ගවල හටගන්න පිළිකාවක්. සෞඛ්‍ය සම්පන්න ප්ලාස්මා සෛල වලින් විස බීජ හඳුනගෙන ඒවට පහර දෙන ප්‍රතිදේහ නිපදවලා ආසාදන වලට එරෙහිව සටන් කිරීමට ඔයාට අපිට උදව් උපකාර කරනවා. නමුත් මේ මයිලෝම කියන රෝග තත්ත්වයේදී පිළිකාමේ ප්ලාස්මා සෛල ඇටමිදුල ඇතුළේ එකතු වෙලා සෞඛ්‍ය සම්පන්න රුධිර සෛල මේ වගේ ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න රුධිර සෛල මේවට එකතු කරන එක සිද්ධ කරනවා. එතකොට සෞඛ්‍ය සම්පන්න රුධිර සෛල නරක කරන්න තමයි එකතු කරන්නේ. මේ පිළිකාමේ ප්ලාස්මා සෛල ඇටමිදුල වලට එකතු වෙලා ඇතුල් වෙලා සෞඛ්‍ය සම්පන්න රුධිර සෛල ඔය ඇටමිදුල වලට ඇදලා ගන්න එක සිද්ධ කරනවා. එතකොට සෞඛ්‍ය සම්පන්න ලේ සෛල මේ පිළිකාවට ගොදුරු වෙන එක වෙනවා. ඊට පස්සේ ඊගාව අවස්ථාවේ ඉන්ෆෙක්ෂන් විවිධ ආසාදන වලදී පිට වෙන්න පුළුවන් තත්ත්ව. ඊට පස්සේ බලන්න non renal diseases වකුගඩු නොවන ලෙඩ වලදී අපේ මුත්‍රාත් එක්ක පිට වෙන්න පුළුවන් මේ ඔය ප්‍රෝටීන වර්ග. උදාහරණයක් ෆීවර්. එතකොට ඇතැම් මුණ වර්ග වලදී මුත්‍රාත් එක්ක ප්‍රෝටීන වර්ග පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව එක දැඩි අධිරුධිර පීඩනය. එතකොට අධිරුධිර පීඩනයට හැම වෙලාවෙම මේ ලේත් එක්ක යන්නේ නැහැ. නමුත් අධිරුධිර පීඩනය ගොඩාක් වැඩි නම් මෙයාගේ රුධිර පීඩනය ගොඩාක් වැඩි නම් දැඩි අධිරුධිර පීඩන තත්ත්වයෙන් රෝගියා පෙරෙනවා නම් මෙයාගේ මුත්‍ර එක්ක පිට වෙන්න පුළුවන් ඔය මේ ප්‍රෝටීන වර්ග. හෘදයාබාධ සහ බග්න මේ වගේදී පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රාවල පාට වෙනස් වන රෝග. මුත්‍රවල පාට වෙනස් වෙන ලෙඩ. ඔරෙන්ජ් බ්‍රවුන්. එතකොට මුත්‍ර මේ තැඹිලි සහ දුඹුරු පාටට හුරුවෙන් පිට වෙන්න පුළුවන් රෝග තත්ත්ව තියෙනවා. මේක වෙන්න පුළුවන් සංයුක්ත බිලිරුබින්. දැන් අපේ තියෙනවානේ විවිධ මේ ඔය වර්ණක බිලිරුබින්, බිලිබර්ඩින් ඔය විදිහට තියෙනවානේ. එතකොට සංයුක්ත බිලිරුබින් කියන තත්ත්වයේදී අපේ මුත්‍රවල පාට වෙනස් වෙන්න පුළුවන්. සාන්ද්‍රත සාමාන්‍ය මුත්‍රා. එතකොට සාමාන්‍ය මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම අපේ හිතන්නකෝ මුත්‍රවල නිරෝගී පුද්ගලයෙක්ගේ මුත්‍ර පිදුරු කහ පාටයි. නිරෝගී කෙනාගේ මුත්‍ර පිදුරු කහ පාටයි. නමුත් මේ සාන්ද්‍රත අවස්ථාවට ආවට පස්සේ මුත්‍ර පිදුරු කහ පාටට තියෙන්නේ නැතුව මේ මුත්‍ර ඔරෙන්ජ් එහෙම නැත්නම් බ්‍රවුන්. ඒ කියන්නේ තැඹිලි පාටට පිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුඹුරු පාටට පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ උදාහරණයක් තියෙනවා සාන්ද්‍රත සාමාන්‍ය මුත්‍රාය හැදෙන්න
උදාහරණය තමයි දියර ඉතා අඩුවෙන් ගැනීම. මේක අපි අද පාඩමේදී මීට උඩින් කතා කළා. මූත්‍රාවල සාන්ද්‍රණය වැඩි වෙන්නේ කොහොමද? අඩු වතුර ප්‍රමාණයක් බොන කෙනාට කියලා. එතකොට දියර අඩුවෙන් ගන්නකොට මූත්‍රාවල සාන්ද්‍රණය වැඩි වෙනවා. ඊගාව පාට රෙඩ් බ්‍රවුන්. ඒ කියන්නේ රතු දුඹුරු පාට. රතු දුඹුරු පාටට මුත්‍ර පිට වෙන අවස්ථා තියෙනවා. එතකොට බ්ලඩ් මයොග්ලොබින් ෆ්‍රී හිමොග්ලොබින්. එතකොට මුත්‍රාත් එක්ක ලේ යනකොට මයොග්ලොබින් එනකොට සහ නිදහස් හිමොග්ලොබින් පිට වෙන අවස්ථාවලදී මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ බීට්‍රූට් බ්ලැක්බෙරීස් වගේ ආහාර වර්ග කනකොට මේක වෙන්න පුළුවන්. ඩ්‍රග්ස් කියලා කියන්නේ ඖෂධ වර්ග. එතකොට මේ ඇතම් ඖෂධ වර්ග වලට රතු දුඹුරු පාටින් මුත්‍ර පිට වෙන්න පුළුවන්. එතකොට මෙතන ඖෂධ වර්ග මේවා අපේ ඖෂධ නෙමෙයි බටහිර ඖෂධ. මෙතන ඖෂධ වර්ග 3ක් දීලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන ඖෂධ වලින් තුන්වෙනි ඖෂධය බලන්නකෝ වෝෆරින් දීලා තියෙන්නේ. එතකොට වෝෆරින් කියන ඖෂධය දෙන්නේ හෘද රෝගීන්ට. හෘද රෝගීන්ට තමයි වෝෆරින් දෙන එක කරන්නේ. හෘද රෝගීන්ට වෝෆරින් දුන්නාම වෙන්නේ මොකක්ද? මෙයාගේ ලේවල ඝනත්වය අඩු වෙනවා. එතකොට බලන්නකෝ ලේවල ඝනත්වය අඩු වෙන්න තමයි වෝෆරින් දෙන්නේ. ලේවල ඝනත්වය අඩු වෙන්න වෝෆරින් දුන්නාට පස්සේ වෙන්නේ මොකද්ද? පොඩි තුවාලයක් ආවත් මෙයාට සෑහෙන්න ලේ පිට වෙන එක සිද්ධ වෙනවා. එතකොට ලේවල ඝනත්වය අඩු වෙන්න වෝෆරින් දෙන්නේ. ලේවල ඝනත්වය අඩු වෙන්න වෝෆරින් දෙන අවස්ථාවකදී වෙන්නේ මොකද්ද? මෙයාගේ මේ ලේවල ඝනත්වය අඩු වෙන්න වෝෆරින් දෙනවා. මෙයාගේ ලේ වතුර වෙනවා කියලා අපි කියන්නේ. ලේ වතුර වගේ වෙනවා. ලේ වතුර වගේ වෙන අවස්ථාවකදී වෙන්නේ මොකද්ද? මෙයාගේ මේ පොඩි තුවාලයක් ආවත් ලේවල ඝනත්වය අඩු වෙනවා. පොඩි තුවාලයක් ආවත් ටැප් එක කැරිය වගේ තමයි ලේ පිට වෙනවා සෑහෙන්න. ඊට පස්සේ බ්‍රවුන් බ්ලැක්. එතකොට දුඹුරු කළු පැහැයට හුරුව මුත්‍ර පිට වෙන අවස්ථාව. සංයුක්ත බිලිරුබින් අවස්ථාවේදී අපි මේ කුඩිනුත් කතා කරා. මෙහෙම අවස්ථාවේදී පිට වෙන්න පුළුවන්. එතකොට ඩ්‍රග්ස්. ඒ කියන්නේ ඇතැම් ඖෂධ වර්ග වලදී මේක සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ සමජාතීය අම්ල. එතකොට ඇතැම් අම්ල වර්ග වලදී මේ අම්ල වර්ග පානය කරොත් රෝගියෙක් මේ කියන තත්ත්වයට මුත්‍ර පිට වෙන්න පුළුවන්. ඊට පස්සේ බ්ලූ ග්‍රීන්. එතකොට මේ බ්ලූ මෙයාට නිල් පාටට කොළ පාටට මුත්‍ර පිට වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට මේ ඖෂධ වර්ග ඇතැම් ඖෂධ වර්ග වලින් මෙයාට මේ පාටට මුත්‍ර පිට වෙන තත්ත්වය වෙන්න පුළුවන්. මේ දක්වලා තියෙන ඖෂධ අපේ නෙමෙයි. මේවා අපේ ඖෂධ නෙමෙයි. මේවා බටහිර ඖෂධ. මෙවැනි ඖෂධ වර්ග පාවිච්චි කරාම කොළ දුඹුරු කොළ පාටට නිල් පාටට මුත්‍ර පිට වෙන්න පුළුවන් පුද්ගලයෙක්ට. ඊට පස්සේ මුත්‍රා පරීක්ෂණ වාර්තාවද තියෙන දිග මාතෘකාවක්. මුත්‍රා පරීක්ෂණය අපි UFR කියලා මේ ගන්න. ඒතර මුත්‍රා පරීක්ෂණ වාර්තාවෙන් අපි බලාපොරොත්තු වෙන දේවල්. පළවෙනි එක යුරින් ඇපියරන්ස්. ඒ කියන්නේ අපි මුත්‍රා පරීක්ෂණයක් කරද්දී යුරින් ඇපියරන්ස් එක බලනවා. ඒ කියන්නේ මුත්‍රාවල පෙනුම. ඇපියරන්ස් කියන්නේ පෙනුම. මුත්‍ර පැහැදිලිද නැද්ද කියලා බලනවා. ඊගාවක මුත්‍ර ආම්ලිකද නැද්ද කියලා අපි බලනවා. උඩ රියැක්ෂන් කියන්නේ එක මුත්‍රවල ආම්ලිකතාවය. මේක තියෙන අගයත් එක්ක රඳා පවතින. එතකොට මුත්‍රා උදාසීන අවස්ථාවේ තියෙනවා නම් pH අගය 7ක් කියලා පෙන්නනවා. ඊට පස්සේ මුත්‍රවල විශිෂ්ට ගුරුත්වය ස්පෙસિෆික් ග්‍රැවිටි කියලා අපි හඳුන්වනවා. ග්‍රැවිටි කියලා හඳුන්වනවා විශිෂ්ට ගුරුත්වය. මේක සාමාන්‍යයෙන් 1.05යි සහ 1.02.5 අතර වෙන්න ඕනේ. මේක යූරියා ෆ්ලෝරයිඩ් ඩයන මත රැඳිලා පවතිනවා. මේක රැට වැඩි සහ දවල්ට අඩු වෙන්න පුළුවන්. එතකොට දියවැඩියා වගේ ලෙඩකට 1.04යි බිඳුවේ ඉඳලා 1.06යි අතර සීමාවකට වෙනස් වෙන්න පුළුවන්. ඇල්බියුමින් කියලා කියන්නේ ප්‍රෝටීනයක්. එතකොට මේක ගුච්චිකා පෙරණයෙන් පිට වෙන්න පුළුවන් ප්‍රමාණයක් වැඩි නම් මේක ධන කියලා එනවා. එතකොට ඇල්බියුමින් සාමාන්‍ය අපිට ගුච්චිකා පෙරණයෙන් පොඩ්ඩක් පිට වෙන්න පුළුවන්. මේක ගොඩක් වැඩි වෙලා යනවා නම් ධන කියලා පෙන්නනවා. මේක කියන්නේ මේක වැඩි නම් ධන කියලා පෙන්නනවා. ගොඩක් වැඩි නම් ප්ලස් මාර්ක් දෙකක් දානවා. අඩුයි නම් ඍණ කියලා පෙන්නනවා. ඇත්තම නැත්නම් නිල් කියලා පෙන්නනවා. සාමාන්‍යයෙන් මුත්‍රවල චූටි ප්‍රමාණයක් ඇල්බියුමින් තියෙන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් ඇල්බියුමින් තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේක පොඩ්ඩක් ඇල්බියුමින් තිබ්බට අවුලක් නැහැ. ඇල්බියුමින් මෙන්න මේ ඩබල් ප්ලස් මාර්ක් තියෙන්නේ. මෙහෙම ප්ලස් මාර්ක් දෙකක් ආවොත් එහෙම එයා ඉක්මනට ප්‍රතිකාර ගත යුතු රෝගියෙක් වෙනවා. ඊට පස්සේ පහ ප්‍රෝටීන්. මුත්‍රා සමග ප්‍රෝටීන් වැඩිපුරයි නම් ඒ ප්‍රෝටීන් යූරියාය. මුත්‍රා සමග ප්‍රෝටීන් යම් ප්‍රමාණයක්යි
සාමාන්‍යගේ 300යි. මේ වෙනස් නම් රෝගියෙක් 300ට වඩා වැඩි නම් ඒක ලෙඩක්. මතක තියාගන්න ඇල්බියුමින් කියලා කියන්නේ විශේෂිත ප්‍රෝටීනයක්. ඇල්බියුමින් කියන්නේ විශේෂ ප්‍රෝටීනයක්. එතකොට ඇල්බියුමින් පිටවෙන එක වර්ණ රෝග තත්ත්වයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. එතකොට ඇල්බියුමින් ඇරෙන්න අනික් ප්‍රෝටීන් වර්ග මෙතන අපි කතා කරන්නේ. ඊට පස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය. මුත්‍ර එක්ක ලේවල තියෙන සීනි පෙන්වන්න පුළුවන්. එතකොට සීනි 65යි 110යි අතර කියන ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනේ. මේක 180ට වඩා වැඩි වුණොත් ලේවල තියෙන සීනි මට්ටම අපි මේක අද කතා කළා. මේ තේජේ දේහලියගේ ගැන කතා කරද්දී අපි කතා කළේ. එතකොට අපේ සීනි වල දේහලියගේ ගැනනේ කතා කරේ. එතකොට සීනි මිලිලීටර් 100ක මේ අපේ රුධිරය මිලිලීටර් 100කට තියෙන සීනි මිලිග්‍රෑම් 180ට වඩා වැඩි වුණොත් එහෙම ඒ අවස්ථාවේදී මුත්‍ර වලට මේ සීනි එකතු වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට එහෙම වුණොත් එහෙම සීනි වලට යුරින් ග්ලූකෝස් වලට මුත්‍ර වල සීනි වලට ප්ලස් මාක් එකක් දානවා. ඊට පස්සේ ඩිපොසිට්ස් ඒ කියන්නේ මේකේ අපේ මුත්‍ර වල තියෙන්න පුළුවන් විවිධ සංචිත විවිධ තැන්පතු තියෙන්න පුළුවන්. පළවෙනි එක පස් සෙල්ස් සැරව සෛල. එතකොට සැරව සෛල තියෙන්න පුළුවන්. දෙවෙනි එක රෙඩ් සෙල්ස්. තුන්වෙනි එක එපිතීලියල් සෙල්ස්. එතකොට බලන්න අපේ මුත්‍රවල සැරව සෛල තියෙන්න පුළුවන්, රුධිර සෛල තියෙන්න පුළුවන්, අපිච්චිත සෛල තියෙන්න පුළුවන්. ඒකට රුධිර සෛල තියෙන්න නම් තුවාලයක් වෙන්න ඕනේ. මුත්‍ර මාර්ගයේ හෝ ගුච්චකාවේ රෝගවලදී ලේ පිට වෙනවා. ඒකට ෆුල් බ්ලඩ් කියලා තියෙනවා නම් සම්පූර්ණයෙන් මුත්‍ර එකේට ඇවිල්ලා තියෙනවා ලොකු රුධිර ප්‍රමාණයක්. එතකොට අපේ මේ තුවාලය අපි දැන් හිතන්නකෝ මේ තුවාලයක් හැදෙනවා අපේ ඇතුලේ මුත්‍ර මාර්ගයේ තුවාලයක් හැදෙනවා. එතකොට මූලික අවස්ථාවේදී රුධිර සෛලය යන්න පුළුවන්. ඊට පස්සේ තුවාල පැහැවුවොත් එහෙම සරව සෛලය යන්න පුළුවන්. සරව සෛල ගියොත් නම් හරි අමාරුයි ඒ තත්ත්වය. ගොඩක් වෙලාවට බටහිර වෙදකමට යවලා ඇන්ටිබයොටික් දෙන්න සිද්ධ වෙනවා ලෙඩාට. ඇඟම වේලෙනවා. තුවාල වේලවන්න ඇන්ටිබයොටික් දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපිච්ඡද සෛල. මේ වගේ ප්ලස් මාක් එකක් තියෙනවා නම් හරි දැන් අපේ හිතන්නකෝ UFR එක ගත්තට පස්සේ එපිතීලියල් සෙල්ස් කියන එකේ ප්ලස් මාක් එකක් තියෙනවා නම් කොයි හරි පටක කැලලක් මුත්‍රාත් එක්ක පිට වෙනවා. එතකොට මේක දන නම් අර ඉහත රතු සෛල අපිච්ච සෛල කියන දෙකම තියෙන්න පුළුවන්. රතු සෛල තියෙනවා නම් ඉක්ම ඒක ඒ කියන්නේ හි වෙච්ච තුවාලයක්. තුවාලෙ පැසෙවුවොත් එහෙම සරව තියෙන්න පුළුවන්. එතකොට සරව කියන්නේ ටිකක් කලින් ගියපු තුවාලයක්. ඒතකොට මුත්‍රාවල පෙනුමත් රතු පාට වෙනවා. මේ ලක්ෂණ තියෙනවා නම් එයා අනිවාර්යෙන්ම වකුගඩු ලෙඩේ. ඊට පස්සේ තුවාලයක් ඇතිනම් අනිවාර්යෙන් මුත්‍රාඝාතය හෝ බහුමූත්‍රතාවය ඇති වේ මුත්‍ර වේදනාව සහිත පිටවීම කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊගායක හතරවෙනි ඩිපොසිට් එක අච්චු කියන කියද්දි මෙතන විවිධ දේවල් අපි ගණන් ගන්නවා මුත්‍රවලට එන මුත්‍රාත් එක්ක අච්චු පිට වෙනවා කියන තත්ත්වය. එතකොට මුත්‍රාත් එක්ක කියන්නේ මුත්‍ර පරීක්ෂණය කාස්ට් කියන එක මේක ගැන වැඩි විස්තර බලා ගන්න ඕන නම් තියෙනවා ව්‍යාධි විනිර්ණය කියන පොතේ. ව්‍යාධි විනිර්ණය තියෙනවා මුත්‍රාත් එක්ක කාස්ට් පිට වෙන අවස්ථා ගැන. මේවා අපිට ලොකුවට දක්වලා නැහැ. නමුත් මේ ඔය මුත්‍රා එක්ක විවිධ දේවල් පිට වෙන ඉතින් හිතන්නකෝ කැල්සියම් පිට වෙන ඒවා වෙන්න පුළුවන් ඔය වගේ දේවල්. ඊට පස්සේ ක්‍රිස්ටල් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ පලිඟු වලට. එතකොට පලිඟු කියන්නේ දිලිසෙන එකක්. එතකොට මුත්‍රාත් එක්ක දිලිසෙන කොටස් එහෙම නැත්නම් පලිඟු වගේ කොටස් පිට වෙන්න පුළුවන්. මෙහෙම පිට වෙන්නේ කොහොමද? ගල් වගේ ලෙඩවලට මුත්‍ර ගල් වගේ ඒවට මේවා පිට වෙන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ renal diseases ඒ කියන්නේ renal disease. එතකොට වකුගඩු ලෙඩ වකුගඩු රෝගවල වකුගඩු ලෙඩ විදිහට හැදෙන ඒවා. අද අපි ඉස්සරහට තව ඊට වඩා දිගට කතා කරනවා මේ අන්තිමටම මුත්‍ර රිපෝට් එකක් ගැන. වකුගඩු ලෙඩ. දැන් බලන්න පළවෙනි වකුගඩු ලෙඩේ ක්ෂණික එහෙම නැත්නම් තීව්‍ර ගුච්චිකා ප්‍රදාහය. ප්‍රතිශක්තිය දුර්වල වුණාට පස්සේ මුලින්ම මේක එනවා ඒක කාලික ලෙඩක්. එතකොට පුද්ගලයෙක්ගේ තීව්‍ර ගුච්චිකා ප්‍රදාහය කියන ලෙඩේ ශරීර ප්‍රතිශක්තිය අඩු වුණාට පස්සේ මේක එනවා. එතකොට ගුච්චිකා ප්‍රදාහයට ලක් වෙන එක සිද්ධ වෙන්නේ මෙතනදී. ඊගාවක තීව්‍ර පැතුරුණු ගුච්චිකා ප්‍රදාහය ආසාදන හින්දා. එතකොට ස්ට්‍රෙප්ටොකොකස් කියලා කියන්නේ බැක්ටීරියාවක්. එතකොට ඔය ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාව හින්දා ආසාදනය වෙන්න පුළුවන්. මේ ආසාදනය වෙලා පැතිරිලා මේ ගුච්චිකාව ගොඩාක් දුරට පැතිරිලා යන්න පුළුවන් මේ ආසාදනය එහෙම නැත්නම් ප්‍රදාහය. මේ ආසාදනය හින්දා භක්ෂක සෛල ඇති වෙනවා. භක්ෂක සෛල ඇති වෙන්නේ ලේවල භක්ෂක සෛල ඇති වෙනවා. ඒ හින්දා ප්ලාස්මා ප්‍රෝටීන් ඇති වෙනවා. ඒකට ලේවල ප්ලාස්මාවේ ප්‍රෝටීනක් ඇති වෙනවා. එනිසා ප්‍රෝටීන් යූරියා ඇති වෙනවා. එතකොට ප්‍රෝටීන් යූරියා ඒ කියන්නේ මුත්‍රවල ප්‍රෝටීන් කියන තත්ත්වය
ඇති වෙනවා. මුත්‍රා සමග ලේ යනවා. එතකොට හිමැටි යූරියා කියන තත්ත්වයක් ඇති වෙනවා ලේ වල මේ රුධිරය කියන එක. ඒ නිසා ගුච්චිකා නාලය ඇතුළට ඉදිමෙනවා. එතකොට ගුච්චිකාවේ නාලය ඇතුළට ඉදිමෙනවා. ඒ හින්දා අවරෝධය කියන්නේ හිර වෙනවා. හිරවීමක් සිද්ධ වෙනවා. මේ අවරෝධයෙන් හින්දා NH4 ඒ කියන්නේ ඇමෝනියා ඊපස්සේ යූරියා කියන්නේ මේ යූරියා කියලා හඳුනන ද්‍රව්‍ය යූරියා වගේ දේවල් ලේ වලට එකතු වෙන එක සිද්ධ වෙනවා. එතකොට මේකට අපි වචනයක් කියනවා බලමු. මේක හරි. මෙතන අපි කතා කරපු එක ක්‍රොනික් කියන්නේ කල් ගිහින් කියන එකනේ. එතකොට මේ ලෙඩේට අපි දෙන අවස්ථාව කල් ගියපු ගුච්චිකා ප්‍රදාහය කියන්නේ පැරණි එහෙම නැත්නම් ජීර්ණ ගුච්චිකා ප්‍රදාහය කියන தත්ත්වය දෙනවා අපි මෙන්න මේ අවස්ථාවට පත් වුණාට පස්සේ. එතකොට මෙහි ආසන්නම ප්‍රතිඵලය මරණයයි. මේකේ ආසන්නම ප්‍රතිඵලය කියන්නේ ගුච්චිකා ප්‍රදාහය කල් ගියාට පස්සේ. ඒ කියන්නේ උදාහරණයක් මෙතනින් මම දෙන්නම්. මේ NH4 ඇමෝනියා NH4 කියන්නේ ඇමෝනියානේ. ඇමෝනියා සහ යූරියා වගේ දේවල් රුධිරයට එකතු වෙන එක ගැන කතා කරන්නේ. ඒකට ඇමෝනියා කියද්දී ඇමෝනියා යූරියා වගේ දේවල් ලේ වලට එකතු වෙනවා කියලා කියන්නේ. හිතන්නකෝ මේක ඇමෝනියා යූරියා වගේ දේවල් ලේ වලට එකතු වෙන එක කොහොමද වෙන්නේ? මේවා ලේ වලට එකතු වෙලා බ්‍රේන් මේ ආසන්න ප්‍රතිඵල විදිහට මරණය කියන එක සිද්ධ වෙනවා කියලා කියනවා. එතකොට කොහොමද මේක වෙන්නේ? මේක වකුගඩු ලෙඩක්. මේවා ලෙඩ වලට එකතු වුණාට පස්සේ ලේවල පීඩනය වැඩි වෙලා ඒකෙන් heart failure එකක් වෙන්න පුළුවන්. මොළයට ගියොත් එහෙම මෙයාට පැරලයිස් වෙන්න පුළුවන්. මේක වෙන හැටි මම කිව්වා. ඔයාලට මතක නම් මම කිව්වා ජලමල අඩස්සියේදී වෙන්න පුළුවන්. පුද්ගලයාගේ ජලමල අඩස්සිය. එතකොට ජල අඩස්සිය මුත්‍ර පිට වෙන්නේ නැති වුණත් එහෙම මුත්‍රවල තියෙන දේවල් රුධිර නාද. හිතන්නකො මම කියවනේ ගුච්චිකා පෙරණේ මේ අපේ අනිවාර්ය ප්‍රතිශෝෂණයක් වෙන. එතකොට මුත්‍ර පිට වෙන්නේ නැති වුණොත් එහෙනම් අපේ මුත්‍රාශය බිත්ති වලින් අපේ ලේ වලට උරා ගන්න මුත්‍රාශය ඇතුලේ තියෙන දේවල්. එතකොට මොකද වෙන්නේ? ඇමෝනියා යූරියා වගේ දේවල් අපේ ලේ වලට උරා ගන්නවා. එතකොට ඇමෝනියා යූරියා වගේ දේවල් ලේ වලට උරා ගත්තට පස්සේ මේ ඇමෝනියා යූරියා අපේ දැන් ලේ වලින් අරගෙන යනවනේ ඒක පුරාම heart එකට අරන් ගියාට පස්සේ heart failure එකක්. ඒ කියන්නේ හෘදය අසමත් වීමක්. එහෙම නැත්නම් heart attack එකක් එන්න පුළුවන්. ඇවිල්ලා කෙනා මැරෙනවා. මේ ඇමෝනියා යූරියා මොළයට අරන් ගියොත් එහෙම අපේ ලේ විසින් ඒ අවස්ථාවේදී එයා පැරලයිස් වෙලා එහෙම නැත්නම් පක්ෂාඝාත රෝගයට ලක් වෙලා රෝගියා මැරෙන එක සිද්ධ වෙනවා. එයාගේ අංශ භාගය හැදිලා එයා මැරෙන්න පුළුවන්. එතකොට මස්තිෂ්කගත වුණොත් එයා මැරෙන්නේ අංශ භාගය හැදිලා. ඊට පස්සේ ඊගාව ලෙඩේ ඒ ලෙඩේ හැදෙන්නේ මේකේ සම්බන්ධතාවය. ඒ කියන්නේ පුරාතන ගුච්චිකා ප්‍රදාහය කියන තත්ත්වය තමයි මේ ක්‍රොනික් කියන නමින් අපි ගන්න. එතකොට පුරාතන ගුච්චිකා ප්‍රදාහය කියන්නේ ගුච්චිකා ප්‍රදාහය ඇති වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ ඒ සම්බන්ධතාවයෙන් මෙන්න මේ දක්වලා තියෙන වකුගඩු රෝගය හැදෙන්න පුළුවන්. මේක ගැන විස්තරය. ඔබේ ගුච්චිකා වලට හානි වූ විට ආබාධ කියන්නේ මේ ලෙඩේ ගුච්චිකා වලට හානි වුණාට පස්සේ මේ ලෙඩේ ඇති වෙනවා. සාමාන්‍ය අන්වීක්ෂයකින් මේ ඇති වෙලා තියෙන ආබාධ බලා ගන්න බෑ. මේ වෙලා තියෙන ඩැමේජ් බලා ගන්න බෑ. මේ බලන්නකො දැන් මේ ගුච්චිකාව බලන්න මෙතන මේ කියන තැන්වල මේ සිදුරු වගේ තත්ත්ව ඇති වෙලා තියෙන මේ ඇතුලේ බලන්නකො ඇතුලේ සිදුරු වගේ දේවල් වෙලා තියෙනවා. එතකොට මේ ඩැමේජ් වෙලා තියෙන ගුච්චිකාව සහ මේ ගුච්චිකාවේ මේ පල්හා බිත්තිය වලට පෙන්වුම් කරලා තියෙන්නේ බලන්න. මේක සාමාන්‍ය අවස්ථාවේ බලන්න බැරි හින්දා තමයි අපිට අන්වීක්ෂයකින් මේක බලන්න වෙන්නේ. එතකොට ඒ හින්දා තමයි මේකට අපි මිනිමල් කියන නම දීලා තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි මේකෙන් අපි බලන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ප්‍රබල බලවත් අන්වීක්ෂයක්. මේ පිසිද්ද බලන්න මේක අයි අපිට සාමාන්‍ය අන්වීක්ෂයෙන් පේන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් පේන්නේ නැත්තේ වෘක්කාණුව කියලා කියන්නේ. වෘක්කාණුව කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක්. අපි ඉගෙන ගත්ත එක වකුගඩුවක් ඇතුළේ වෘක්කාණු ලක්ෂ 10ක් විතර තියෙනවා. ඒකට වෘක්කාණු ලක්ෂ 10ක් විතර තියෙද්දි මේක එක වෘක්කාණුවක් කොච්චර පොඩි වෙන්න ඕනද? එතකොට ඒ හින්දා තමයි සාමාන්‍ය අන්වීක්ෂයෙන් බලන්න බැරි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අධිබලය වගේ දෙයක් උදලා අපිට මේක බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න නාභීය ගුච්චිකා ප්‍රදාහය. මේක පුංචි ළමයින්ට හැදෙන ලෙඩක්. බලන්න මෙතන මේ දක්වලා තියෙනවා. ලෙඩේ මෙන්න මේ එක තැනක ගුච්චිකාවල
මේ ලොකු කරාට පස්සේ ගුච්චිකාවක් පෙන්නුම් කරන ආකාරය මේ නිරෝගී ගුච්චිකාවක්. මේ බලන්න මේ ගුච්චිකාව රෝගී අවස්ථාවට පත් වෙනකොට මෙන්න මේ හරියෙන් මෙයාගේ ගුච්චිකාවේ වෙනස්කමක් පෙන්නුම් කරලා තියෙනවා. මේ පේනවද ඔයාට? මෙතන ගුච්චිකාව පොඩි වෙලා තියෙනවා. බලන්නකො මේ පොඩි මෙයා ලෙඩේ ආවට පස්සේ නාභීය ගුච්චිකා ප්‍රදාහය කියන මෙන්න මේ ලෙඩේ ආවට පස්සේ මේ ඇතුලේ තියෙන දේවල් පොඩි වෙනවා සහ මේකේ මේ පිට මේ විවිධයන් පොඩි වීමකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ගුච්චිකා පටල ප්‍රදාහය මේක ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිසා ඇති වෙන බව පවසනවා. නමුත් නිසියාකාර හේතුවක් නැහැ. මේකෙන් වකුගඩු ලෙඩ ගොඩාක් ප්‍රමාණයක් හැදෙන්න පුළුවන්. ඒකට ගුච්චිකා පටලයට හානියක් සිද්ධ වෙච්ච අවස්ථාවක බලන්න මේ අර අපි උඩින් කතා කරපු ලෙඩක් මේක ගැන අපි මීට කලින් උඩින් කතා කරා ක්‍රොනික් කියන්නේ මේ කියන්නේ මේක තමයි පුරාතන ගුච්චිකා ප්‍රදාහය කියලා අපි හඳුන්වන්නේ. මේකෙන් පුරාතන ගුච්චිකා ප්‍රදාහයෙන් අපි කිව්ව පුරාතන ගුච්චිකා ප්‍රදාහ තත්ත්වයටපත් වෙලා එක්කෝ අංශභාගය හැදෙන්න පුළුවන් එහෙම නැත්නම් heart failure එකකින් ඇවිල්ලා ලෙඩා මැරෙන්න පුළුවන්. ඔය මේ විවිධ රෝග තත්ත්ව ඇති වෙලා. එතකොට විවිධ රෝග තත්ත්ව ගැන කතා කරද්දී මම කීවා විවිධ තත්ත්ව කියන්නේ විවිධ රෝගවලට මෙයාගේ ඔව් මම කීවා මෙයාගේ NH4 දාන එහෙම නැත්නම් ඇමෝනියා මෙයාගේ ඇති වෙනවා මේ එහෙම නැත්නම් යූරියා මේවා ලේවලට එකතු වෙන එක සිද්ධ වෙනවා. එතකොට එවැනි දේවල් සිද්ධ වුණාට පස්සේ ওই කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. බලන්න ඊට පස්සේ ඩයබටික් කිඩ්නි ඩයබටික් කියලා කියන්නේ මధుමේහය කියන එකට අපි කවුරුත් දන්නවනේ. එතකොට මధుමේහය ඇති වුණාට පස්සේ මధుමේහය හැදුනහම මధుමේහය ඇති වුණාට පස්සේ මේ කියන තත්ත්වය ඇති වෙනවා. ඩයබටික් කිඩ්නි කාලයක් මధుමේහ රෝගයෙන් පෙළෙන අයගේ සෛල තන්තුමත් භාවයට පත් වී මේක සිද්ධ වෙනවා. අනතුරුව වෘක්කීය ශ්‍රවණ ප්‍රදාහය සිද්ධ වෙනවා. මේ රෝගයේ ඇති අයගේ වෘක්කීය දමනයේ ඇති වෙන්න පුළුවන් මේක. ඒකෙන් එහාට ලේ ගමන් කරන එක වලකිනවා එහෙම නැත්නම් නවතිනවා. හෘදේ දමනියකට දැන් මාර්ග අපේ හෘදේ දමනියකට වුණොත් එහෙම මේ අපේ මෙයාගේ ඩයබටික් කිඩ්නි කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොලේ වුණොත් එහෙම පක්ෂාඝාත වෙන්න පුළුවන්. හෘදේ එකක් වුණොත් එහෙම heart attack එකක් එන්න පුළුවන්. මෙතන heart failure කියන එක රෝගයට ඇති වෙන්න පුළුවන්. heart failure කියන තත්ත්වයක්පත් වෙන්න පුළුවන්. එතකොට heart attack එකක් එන්න පුළුවන්. අයත් කිව්වොත් එහෙම ගොඩක් කල මధుමේහ ලෙඩෙන් පෙළවිච්ච කෙනෙක්ගේ මේ සෛල තන්තුමත් භාවයට පත් වෙනවා. එතකොට සෛලය මේ තන්තු කියන්නේ නූල් වගේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එහෙමපත් වුණාට පස්සේ ඩයබටික් කිඩ්නි කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ වෘක්කීය ශ්‍රෝණි අපේ වකුගඩු වල ශ්‍රෝණි ප්‍රදාහිත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ ලෙඩේ තියෙන අයගේ වකුගඩු වල දමනී කියන්නේ වෘක්කීය දමනී අපේ වකුගඩු වලට ලේ අරන් එන දමනී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දමනී මේ තත්ත්වය හැදුනොත් එහෙම වකුගඩු මේ වෘක්කීය දමනී මේ කියන තත්ත්වය ඇතුනොත් එහෙම එතන ඉහාට ලේ ගමන් කරන්නේ නැත. එතන ඉහාට ලේ යන්නේ නැහැ. එතකොට අපේ හෘදය දමනීයකට මේ තත්ත්වය වුණොත් heart failure එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් heart attack එකක් වෙන්න පුළුවන්. මොලේ වුණොත් එහෙම පක්ෂාඝාතය එහෙම නැත්නම් අංශභාගය හැදෙන්න පුළුවන් රෝගයකට. ඊට පස්සේ hypertension and the kidney වකුගඩු ආසාදනය වීම හින්දා රුධිර පීඩනය වැඩි වෙන එක සිද්ධ වෙනවා. එතකොට වකුගඩු ආබාධ හින්දා මේක වෙන්න පුළුවන්. මේ ලෙඩේ භයානක වෙන්න පුළුවන් සහ භයානක නොවී තියෙන්න පුළුවන්. එතකොට මේකේ ආකාර දෙකක් තියෙනවා. එකක් හානිකර නොවන අනික හානිකර තත්ත්වය. එතකොට මේ හානිකර නොවන තත්ත්වයේදී අපිට විවිධ කසාය වර්ග වගේ දීලා ලෙඩා හානිකර තත්ත්වයට පත් වෙන එක නවත්ත ගන්න පුළුවන්. දරුණු තත්ත්වයේ වුණොත් ලෙඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෘක්කීය ශ්‍රෝණි ප්‍රදාහය පටක ආසාදනයට ලක්වීම නිසා ගුච්චිකාවල ක්‍රියාව දුර්වල වීම. ඒකින්ද වෘක්කාණු දුර්වල වෙනවා. ඒකෙන් යුරේමියාව කියන හඳුන්වන රෝග තත්ත්වය හට ගන්නවා. වෘක්කාණු වල එහෙම නැත්නම් අපේ වෘක්කීය තැනුම් ඒකකවල නයිට්‍රජනීය අපද්‍රව්‍ය නැවත රුධිරයට එකතු වෙන එක සිද්ධ වෙනවා. ඒකෙන් රුධිර පීඩනය ඉහළ යනවා. ඒකට හේතුව ලවණ ආදී රුධිරයේ ඉහළ යන එක. මම කිව්වා දැන් මේකට හේතුව ලවණ වගේ දේවල් ලේවල වැඩි වෙන එක.
එතකොට බලන්න ලේවල ලවණ වැඩි වෙන එක මේක වෙන්න හේතුවක් මම කිව්වා මේ ලේවල ලවණ වැඩි වෙන එක වෙන්නේ ඔය මම කිව්වා මුරුක් වගේ ආහාර ඒ කියන්නේ ලුණු අධික ආහාර කන එක ඊට අමතරව මස් මාළු වර්ග අධිකව කන එක ඔයගොල්ලෝ දන්නවා ඔය මස් මාළු අධිකව කන අයට හැදෙන ලෙඩ තියෙනවා හොඳට මේ ඇල්කොහොල් පාවිච්චි කරන අයගේ වකුගඩු සවුත් වෙනවා එතකොට හොඳට මස් මාළු කන අයගේ වකුගඩු සවුත් වෙනවා තුන් වේලට හොඳට මස් මාළු කන අය ඉන්නවා එතකොට ඒගොල්ලන්ගේ වකුගඩු සවුත් වෙනවා කියන දේ සිද්ධ වෙනවා. කොහොමද වෙන්නේ? ඒගොල්ලන්ගේ මෙන්න මේ කියන ක්‍රමයට ඔය කියන දේ සිද්ධ වෙනවා. එතකොට මේ කියන ක්‍රමයට ඕක වෙන්නේ කොහොමද? මම ඔයගොල්ලන්ට වාත රක්තය කියන ලෙඩේ අහලා තියෙනවා නම් ඒගොල්ලන්ට වාත රක්තය කියන ලෙඩේ හැදෙනවා. හොඳට තදට මස් මාළු කන අය හොඳට මිරිස් දාලා කනකොට හොඳට ලුණු මේවට කොහොමද හොඳට ලුණු දානවනේ ලුණු මිරිස් කියනක මස් මාළු වලට දානවා. එතකොට ඒගොල්ලන්ට මෙන්න මේ කියන තත්ත්වය හැදෙනවා වෘක්කීය ශ්‍රෝණි ප්‍රදාහය කියන තත්ත්වය හැදෙනවා ඊට පස්සේ මේ වෘක්කීය ශ්‍රෝණි ප්‍රදාහය හැදුනාට පස්සේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය නැවත ලේවලට එකතු වෙන එක සිද්ධ වෙනවා මොකද මෙයාගේ එන නයිට්‍රජනීය අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි එතකොට මෙයාගේ නයිට්‍රජනීය මේ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වුණාට පස්සේ මෙයාගේ වෘක්කාණු වලින් නැවත අපේ ලේවලට නයිට්‍රජනීය අපද්‍රව්‍ය එකතු කරනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය එකතු කරනවා එතකොට ලේවල තියෙනවා ශරීරයෙන් බැහැර කළ යුතු නයිට්‍රජනීය අපද්‍රව්‍ය. මෙහෙම අවස්ථාවලදී මෙයාගේ ලේවල පීඩනය වැඩි වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා. මෙයාට ඇඟ දණ්ඩ පටන් ගන්නවා. කුෂ්ඨ හැදෙන්න පුළුවන්. ඔය ප්‍රධාන කන්නේ වාත රක්තය කියන්නේ වාත රක්තය හැදුනට පස්සේ ලෙඩුන්ට ඉන්න බෑ. එතකොට ලවණ වල කියන්නේ ශරීරයේ තියෙන ලවණ වගේ දේවල් වැඩි වෙලා අපේ ලේවල තියෙන ලවණ ප්‍රමාණය වැඩි වෙන එක තමයි උතන සිද්ධ වෙන්නේ. මම අර කිව්ව තත්ත්වය හිතන්නකෝ. දැන් ඔයගොල්ලන්ට මේක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් මම ඔය කිව්වේ වැඩිපුර ඔය මේ මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන අයට ඔය කියන එක සිද්ධ වෙනවා. එතකොට මම අර කිව්ව වාත රක්තය වගේ ලෙඩේ හැදෙන්න බලපාන්නේ මේක. ලේවලට එකතු වෙන්නේ ලුණු වගේ දේවල්නේ. ලේවලට ලුණු එකතු වෙනවා, නයිට්‍රජනීය අපද්‍රව්‍ය එකතු වෙනවා. මෙවැනි ලෙඩෙක් හම්බුනොත් එහෙම හොඳටම ආන්සර් කරන ලෙඩක්. කියන්නේ මේ හොඳටම ආන්සර් කරන බෙහෙතක් තියෙනවා අපේ වෙදකුනේ හොඳටම අපිට දෙන්න පුළුවන් බෙහෙතක්. අපි ඔය රුමැටොයිඩ් ආතරයිටිස් වලට එහෙම දෙනවා. අදෝගත ශ්‍රෝතස් අවරෝධය දුරු කරන්න අපිට දෙන්න පුළුවන් හොඳම බෙහෙත් එක. මේක. සිංහාස පංචමූලික කසාය දෙන්න. සිංහාස පංචමූලික කසාය දෙන්න මුත්‍ර පිට කරලා දාන ඖෂධයක් එක්ක. එතකොට මුත්‍ර පිට කරලා දාන ඖෂධයක් කියද්දි ගුගල් තේන ගුලියක් දෙන්න. ගුගල් තේන ගුලි දෙනකොට ඔය ගෝක්ෂර යෝගරාජ චන්ද්‍රප්‍රභා පයිශෝර ඔය වගේ ගුලි වලට මුත්‍ර පිට කරලා දාන එක සිද්ධ කරනවා. ඊට පස්සේ ඊගාව ලෙඩේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් කියන එක. එතකොට මේක වකුගඩු රෝග කීපයක් එකට එකතු වුණාට පස්සේ මේ කියන රෝග තත්ත්වය ඇති වෙනවා. මුත්‍රා සමග ඇල්බියුමින් පිටවීම පහළයයි. මෙහිදී සර්වාංග ශෝතයේ මුළු ඇඟම ඉදිරිනවා. මුත්‍රාත් එක්ක ඇල්බියුමින් පිටවන ප්‍රමාණය අඩු වෙනවා. ගුච්චිකා වලට හානි වෙලා ඩැමේජ් වෙලා මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලේවල ඇල්බියුමින් ප්‍රමාණය අඩුයි. මුත්‍රවල ඇල්බියුමින් තියෙනවා. ඇල්බියුමින් අඩු වුණොත් හදවත් රෝග අපේ heart එකේ ලෙඩ හැදෙන්න පුළුවන්. ඊට පස්සේ පිලිස්සීම් තුවාලවලදී ඇල්බියුමින් පිට වෙනවා. තුවාලෙන් පොඩි ළමයින්ට මේක ලොකුවටම සිද්ධ වෙනවා. වැඩිහිටිය අයට නම් මේගේ බලමු glomerular nephritis. එතකොට වැඩිහිටි අයට glomerular nephritis කියන තත්ත්වය බවට පත් වෙනවා වැඩිහිටි අයට. එතකොට මේක මధుමේහ රෝගීන්ටත් මේ ලෙඩේ හැදෙනවා. රක්තාණු විනාශ වෙන ලෙඩේ තියෙන අයටත් මේක ආතරයිටිස් ලෙඩුන්ටත් මේ තත්ත්වය හැදෙනවා. එතකොට රක්තාණු විනාශ වීම කියලා කියන ලෙඩේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ලියුකේමියාව. ලේවල රතු රුධිරාණු විනාශ වෙනවා ලියුකේමියාවදී. එතකොට ලියුකේමියාව ලෙඩේදීත් මේක හැදෙනවා. ආතරයිටිස් ලෙඩුන්ටත් මේක හැදෙනවා. ආතරයිටිස් සන්ධි ප්‍රදාහය මේ ලෙඩේ හැදෙනවා. ඊට පස්සේ acute anal failure. එතකොට තීව්‍ර වෘක්ක ක්‍රියාහානිය. තද බල විදිහට වකුගඩු වල ක්‍රියා නවතින එක ක්‍රියාහානි වෙන එක වෙනවා. එතකොට ගුච්චිකා පෙරීම දුර්වල වෙනවා. මේගොල්ලන්ට ආඝාත කියන්නේ පණ නැතිවීම කියන එක. එතකොට මෙයාලගේ පණ නැතිවීම සිද්ධ වෙනවා ශරීරයේ විවිධ අවයව. එතකොට hemorrhage කියන්නේ ලේ කැටි. මේගොල්ලන්ගේ ලේ කැටි ඇති වෙන්න පුළුවන්. රුධිර ගැලීම්, ලේ ගැලීම් වෙන්න පුළුවන්, වෙවුලීම් වෙන්න පුළුවන්. විරලන තත්ත්ව සිද්ධ වෙන්න පුළුවන්. ශුද්ධාන්තවල අවරෝධ නිසා අවරෝධයක් කියන්නේ හිරවීම, දුරි හිරවීමක් වෙන්න පුළුවන්.
තීව්‍ර බාහිර පිලිස්සීම් තදටම ශරීර බාහිරෙන් පිලිස්සීම් වෙන්න පුළුවන්. නුසුදුසු රුධිර පාරවිලෙන. එතකොට ගැලපෙන්නේ නැති ලේ ලබා දීම. ඊටනකො නුසුදුසු රුධිර පාරවිලෙන කියන්නේ රුධිර පාරවිලෙන කියලා කියන්නේ එක කෙනෙක්ගේ තව කෙනෙක්ට ලබා දීම. එතකොට තමන්ට ගැලපෙන බ්ලඩ් ගෲප් එක තමයි දෙන්න ඕනේ. තමන්ගේ බ්ලඩ් ගෲප් එක තමයි අපි තව කෙනෙක්ගෙන් ගන්න ඕනේ. එතකොට ගැලපෙන්නේ නැති බ්ලඩ් ගෲප් එකක් ගත්තොත් උදාහරණයක් විදිහට A කියන ලේ තියෙන කෙනා B කියන බ්ලඩ් ගෲප් එක ගත්තොත් එහෙම එයාට මෙවැනි රෝගයක් හැදෙන්න පුළුවන්. කියන්නේ තීව්‍ර වෘක්ක ක්‍රියාහානිය තද බල විදිහට වකුගඩු වල ක්‍රියාව නවතින්න පුළුවන්. විෂ රසායනික ද්‍රව්‍ය වලින් මේක වෙනවා. වකුගඩු වලට හානි කරන විෂ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඊට පස්සේ CCl4 කියන්නේ ක්ලෝරෝෆෝම් වලින් එන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රොනික් ඇසිඩ් කියලා කියන්නේ ජීර්ණ එහෙම නැත්නම් පුරාතන කියන එක. එතකොට කල් ගියපෝ ඇසිඩ් වර්ග එහෙම නැත්නම් අම්ල වර්ග වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ එතිලීන් ග්ලයිකෝල්. එතකොට එතිලීන් ග්ලයිකෝල් කියන වගේ වෙන්න පුළුවන්. රසදිය අඩංගු ද්‍රව්‍ය කියද්දී අපි දන්න ඔය ඇතැම් මේ හිතන්නකො රසදිය තියෙන ඖෂධ වර්ග හිතන්නකො. එතකොට රසදිය තියෙන ඖෂධ වර්ග මකරද්දජය වගේ ඖෂධ වගේ දේවල් ඕනෑමට වඩා පාවිච්චි කරොත් මේක වෙන්න පුළුවන්. විකිරණශීලී ද්‍රව්‍ය විවිධ ඔය විකිරණශීලී ඒවා තියෙනවානේ. ඒවට නිතර නිරාවරණය වීම හින්දා මේක වෙන්න පුළුවන්. එතකොට මේක අපිට තව උදාහරණයක් එක්කම මේක කියන්න පුළුවන්. විකිරණශීලී තැන්වල නිතරම ඉන්න ඔය එක්ස්රේ ගන්න අය වගේ එවැනි රැකියා කරන අයට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඖෂධ හින්දා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ chronic renal failure රජරට වකුගඩු ආබාධ වලට හේතුව. එතකොට chronic කියන්නේ පුරාතන කියන එක නෙමෙයි නැත්නම් කල් ගිහින් කියන එක. ජීර්ණ කියන එක පුරාතන එහෙම නැත්නම් ජීර්ණ. එතකොට පුරාතන කියලා කියන්නේ කල්. ඒතකොට කාලයක් තිස්සේ වකුගඩු වලට පොඩ ඩැමේජ් වී හැදෙන ලෙඩ. මේක තමයි රජරට වකුගඩු ලෙඩේට හේතුව. එතකොට වකුගඩු ලෙඩ ගොඩ තියෙනවා. ඒ තියෙන ලෙඩ වලින් රජරට වකුගඩු ලෙඩේට මේක තමයි හේතුව කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ කෑම වලින් විසෙනවා, වතුර වලින් විසෙනවා. ඔය හැම දෙයකින්ම ඒගොල්ලන්ගේ ශරීරය ඇතුළට විසෙන එක වෙනවා. ඊට පස්සේ මුත්‍රා පරීක්ෂණ. ඔන්න UFR එක. එතකොට urine full report. සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය කියන එක. මුත්‍රා ආසාදනයක් හෝ වෙනත් රෝග තත්ත්වයක් විනිශ්චය කිරීම සඳහා මුත්‍රා පරීක්ෂාව භාවිතා කෙරේ. මුත්‍රා සම්බන්ධ ලෙඩ රෝගවලදී මුත්‍රාවල අසාමාන්‍ය දුර්ගන්ධය, මුත්‍රා කිරීමේදී ඇතිවන වේදනාව, මුත්‍රා පහ කිරීමට අපහසුතා ඇතිවීම, උණ මුත්‍රා සමග රුධිරය පිටීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකිය. මේකේ අර්ථය පැහැදිලි. මීට අමතරව සමහර රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා දුන් පසුෙහි සාර්ථක භාවය නිර්ණය කිරීම සඳහා සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය යොදා ගැනීම. උදාහරණ මුත්‍රා ආසාදන, දියවැඩියාව, අධික රුධිර පීඩනය හා සමහර අක්ම ආශ්‍රිත රෝගාබාධ වලදී. උදාහරණ දැන් දීලා තියෙනවා මුත්‍රා ආසාදන. එතකොට ලේ වලට මුත්‍රා වලට විස බීජයක් කියොත් එහෙම මෙයාගේ මුත්‍ර එකක් අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි බෙහෙත් කරලා ඉවර වුණාට පස්සේ මෙයාගේ මුත්‍රවල තවදුරටත් ඔය විස බීජ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ විස බීජ තියෙනවා නම් බෙහෙත් වලින් තාමත් මෙයාට සම්පූර්ණ හොඳ වෙලා නැහැ. එතකොට දියවැඩියාව ලේවල සීනි තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. මෙයාගේ මුත්‍ර එකක් පරීක්ෂා කරලා ඒ මොකද ලේවල සීනි මිලිලීටර 100ට 120ට වඩා වැඩි වුණොත් එහෙම මුත්‍රා වලට සීනි එකතු වෙන එක වෙනවා. එතකොට මුත්‍රා එකක් චෙක් කරාට පස්සේ මේ මුත්‍රා එකේ සීනි තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙයාට දියවැඩියාව කියලා. අධික රුධිර පීඩනය high blood pressure තියෙන කෙනෙක්ට කියන්න පුළුවන්. සමහර අක්මාශ්‍රිත රෝගාබාධවලදී ඒවා මුත්‍ර පරීක්ෂණයෙන් අහුවෙනවා. පරීක්ෂණය සඳහා රෝගියා සූදානම් කිරීම. මුත්‍රා වර්ණ වෙනස් කරන සමහර ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රථමයෙන් සාම්පලය ලබා ගැනීම. මුත්‍රා ඒ කියන්නේ අපි සමහර බෙහෙත් වර්ග ලෙඩාට දෙනකොට මුත්‍රාවල වර්ණය වෙනස් වෙනවා බෙහෙත් එකට. එතකොට මේ මුත්‍රාවල වර්ණය වෙනස් වෙන බෙහෙතක් ලෙඩාට දෙන්න කලින් අපි ලෙඩාගේ මුත්‍ර එකක් බලන්න ඕනේ. සාම්පලය ගැනීමට ප්‍රථමයෙන් අධික ලෙස ව්‍යායාම නොයෙදීම ඉතා වැදගත්. මේ සාම්පල් එකට මේ මුත්‍ර ගන්න කලින් වැඩිපුර එයාට එක්සර්සයිස් කරන්න දෙන්න හොඳ නැහැ. එසේම කාන්තාවන් මෙම පරීක්ෂණය සඳහා මාසික උසස් දිනවලදී මුත්‍රා සාම්පලය නොගැනීමට හැකි නම් හොඳයි. එතකොට කාන්තාවන්ගේ මේ මුත්‍රා පරීක්ෂණයට ගන්නකොට අපි එයාට මාස ශුද්ධිය තියෙන දවස්වල මේකේ මුත්‍රා පරීක්ෂණයට ගන්න නැතුව ඉන්නවා. මොකද හේතුව මේකට උසස් රුධිරය එකතු වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ අනෙක් කාරණාව තමයි මේ දිනවල ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙන විවිධ හෝමෝන වර්ග තියෙනවා. එතකොට ඒ හෝමෝන වර්ග එකතු වෙන්න පුළුවන් මුත්‍රා වලට.
මුත්‍රා සාම්පලය ලබා ගත යුතු භාජනය. එහෙම නැතිනම් බෝතලය රසායනාගාරයෙන් රෝගීන් වෙත ලබා දෙයි. මේක අපිට ලැබ් එකෙන් ලෙඩුන්ට දෙනවා. එතකොට අපිට මේක ලැබ් එකකින් ඉල්ල ගන්න පුළුවන්. මුත්‍රා සාම්පලය ලබා ගැනීමට ප්‍රථමයෙන් රෝගියා විසින් තම දෑත් හොඳින් පිරිසිදු කරගත යුතු අතර අනතුරුව මුත්‍රා මාර්ග ආශ්‍රිත ප්‍රදේශය එහෙම නැත්නම් ජෙනිටල් ඒරියා හොඳින් සබන් යොදා සෝදා වතුර ඉවත් කරගත යුතුය. මෙන්න මේ ආකාරයට තමයි අපි කියන්නේ ලෙඩා ඉස්සෙල්ලා තමන්ගේ අත් දෙක හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ මුත්‍ර ලබා ගන්න අපේ මුත්‍ර මාර්ග ආශ්‍රිත ප්‍රදේශය හොඳට සබන් දාලා හොදලා පිරිසිදු කරලා වතුර අයින් කර ගන්න. එතකොට මේකට අපි ටිෂු එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. වතුර ටික පිහක දාලා අයින් කරලා දාන්න. අනතුරුව රසායනාගාරයෙන් ලබා දුන් භාජනයේ පියන ප්‍රවේශමෙන් ඉවත් කර මුත්‍රා ටිකක් පහවීමට ඉඩ හැර මුත්‍රා එකතු කරන භාජනයේ මුත්‍රා පහරට අල්ලා භාජනයට මුත්‍රා එකතු කරගත යුතුය. මුත්‍රා එකතු කරන භාජනයේ විවරය මුත්‍රා මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශයේ ස්පර්ශ වීම වැළැක්වීම මගින් මුත්‍රා සාම්පලය අපවිත්‍ර වීම වළක්වා ගත හැකිය. මුත්‍රා භාජනයට එකතු කර ගැනීමෙන් අනතුරුව භාජනයේ පියන හොඳින් වසා රසායනාගාරයට ලබා දිය යුතු වේ. මේක මතක තියාගන්න. ගෙදර තියාගන්න අපි මේක ලැබ් එකට ලබා දෙන එක සිද්ධ කරනවා. ඊට පස්සේ ගෙදරදී මුත්‍රා සාම්පලය ලබා ගන්නවා නම් ඒ රසායනාගාරයට ලබා දීමට නම් ඒ රසායනාගාරයට විනාඩි 30කට වඩා වැඩි කාලයක් ගත වේ නම් සාම්පලය ශීතකරණයක තැබිය යුතුයි. එතකොට අපි ගෙදරදී මේ සාම්පල් එක ගන්නවා නම් මේ චෙක් කරන්න අපි ලැබ් එකට ගෙනියන්න අපිට ලොකු වෙලාවක් ගත වෙනවා නම් විනාඩි 30කට වඩා කාලයක් යනවා නම් ලැබ් එකට ගෙනියන්න අපි මේ මුත්‍ර එක අරගෙන තියන්න ඕනේ ශීතකරණයක. රසායනාගාරයේදී මුත්‍රා සාම්පලයේ රසායනික පරීක්ෂා එතකොට රසායනික පරීක්ෂා කියන්නේ කෙමිකල් ඇනලයිසිස්. එහෙම නැත්නම් අපි කියන්නේ කෙමිකල් ඇනලයිස් රිපෝට් එක කියලා. මහේක්ෂීය පරීක්ෂණ එතකොට මයික්‍රොස්කෝපි ඇනලයිසිස් සහ අන්වීක්ෂීය පරීක්ෂා. එතකොට මයික්‍රොස්කෝපික් ඇනලයිසිස් කියන මෙන්න මේ දේවල් කරනවා. එතකොට මේ වගේ මයික්‍රොස්කෝපික් ඇනලයිසිස් කියන එක එහෙමත් නැතිනම් අපේ අන්වීක්ෂීය පරීක්ෂාව කියන එක ඇස් මට්ටමේ පරීක්ෂාවක් මූලික අවස්ථාවේදී කරනවා. ඊට පස්සේ මහේක්ෂීය පරීක්ෂාව මේකෙදී මුත්‍රාවල වර්ණය සහ පෙනුම වගේ දේවල් වලට අපි මුල් තැන ලබා දීලා පරීක්ෂාව කරන එක කරනවා. ඊට පස්සේ ඔන්න බලන්න මුත්‍රාවල වර්ණය බලලා අපි තීරණය කරන කාරණා. දැන් අපි කලිනුත් වර්ණය ගැන කතා කළානේ. මේ මුත්‍රාවල වර්ණය වෙනස් වෙන ලෙඩ රෝග පිළිබඳව දැන් මෙතන අපි ආයෙ කතා කරනවා. එතකොට බලන්න සාමාන්‍ය මුත්‍රාවල වර්ණය අවර්ණ හෝ ලා කහ පැහැයක් ගන්න අතර සමහර රෝගාබාධවලදී උදාහරණයක් කාමලාව ඇති විට තද තැඹිලි වර්ණයක් ගනී. මුත්‍රාවල රතු රුධිර සෛල අඩංගු නම් රතු කුඹුරු පැහැයක් ගනී. ඇතැම් ඖෂධ වර්ග ලබාගත් විටද මුත්‍රාවල පැහැය වෙනස් විය හැකිය. බලන්නකො මුත්‍රාවල පාට. මුත්‍රාවල පාට එක්ක අවර්ණයි එහෙම නැත්නම් ලා කහ. ලා කහ කියන්නේ මේක පිතුරු කහ පාට කියලා තමයි අපි නිරෝගී පුද්ගලයාගේ මුත්‍රා හඳුන්වන්නේ. එතකොට සමහර ලෙඩවලදී මුත්‍රාවල පාට වෙනස් වෙනවා. උදාහරණයක් කාමලාව. කාමලාවට අපි සිංහලෙන් කියනවා කහ වුණ කියලා. අපි කාමලාවට අපි සිංගමාලය කියන්නේ කහ වුණ කියන්නේ ඒක. ඒ අවස්ථාවවලදී මුත්‍ර තද තැඹිලි පාටක් ගන්න පුළුවන්. මුත්‍රවල රතු රුධිර සෛල තියෙනවා නම් රතු දුඹුරු පාටක් ගන්න පුළුවන්. එතැම් ඖෂධ වර්ග ගත්තට පස්සේ මුත්‍රාවල පාට වෙනස් වෙනවා. උදාහරණයක් විටමින් B ඊට අමතරව ඇන්ටිබයොටික් වගේ ගන්නකොට මුත්‍රාවල ওই පාට වෙනස් වෙනවා. ඊට පස්සේ පෙනුම appearance එක සාමාන්‍යයෙන් මුත්‍රා පැහැදිලි. සාමාන්‍ය අවස්ථාවලදී මුත්‍රා කියන දේ පැහැදිලි. මේ ඒ කියන්නේ ක්ලියර්. මේකෙදි මුත්‍රාවල පෙනුම පරීක්ෂා කරන අතර ඒ කියන්නේ අපේ අපියරන්ස් එකේදී මුත්‍රාවල පෙනුම පරීක්ෂා කරනවා. එතකොට ඒක පැහැදිලි අපැහැදිලි වෙන්න පුළුවන්. පැහැදිලි හෝ අපැහැදිලි වෙන්න පුළුවන්. එතකොට මුත්‍රාවල බැක්ටීරියා, සුදු රුධිර සෛල, රතු රුධිර සෛල, ඒ වගේම ඖෂධ හෝ khනිජ ස්ඵටික අඩංගු විට අපැහැදිලි ස්වරූපයක් ගන්න පුළුවන්. දැන් බලන්න සාමාන්‍යයෙන් මුත්‍ර පැහැදිලි. ඒ කියන්නේ මුත්‍රා සාමාන්‍ය නිරෝගී අවස්ථාවකදී නම් පුද්ගලයාගේ මුත්‍රා පැහැදිලිව පේන්න ඕනේ. නමුත් අපි දැන් රෝගියෙක් කියලා හිතන කෙනෙක් ගැන මුත්‍රා පරීක්ෂා කරන. එතකොට මුත්‍රාවල පෙනුම පරීක්ෂා කරද්දී පැහැදිලි වෙන්නත් පුළුවන්, අපැහැදිලි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෙඩාගේ මුත්‍රාවල වර්ණය අපිට පැහැදිලි වර්ණයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපැහැදිලි වර්ණයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බලන්න
මුත්‍රාවල බැක්ටීරියා ඒ වගේම සුදුරුදුර සෛල වතුරුදුර සෛල එතකොට ඖෂධ හෝ khනිජ ස්පටික අඩංගු වුණාම පැහැදිලි නැති භාවයක් ගන්නවා. රසායනික පරීක්ෂා. දැන් අර අපි කතා කරපු ඒ වගේ ඊළඟ පරීක්ෂාව මේ ඒ කියන්නේ දැන් අපි පරීක්ෂා තුනකට මේක ලක් කරනවා කොහොනේ මේ මහේක්ෂීය පරීක්ෂා ඒ කියන්නේ මයික්‍රොස්කෝප් එක එතකොට මහේක්ෂීය පරීක්ෂා රසායනික පරීක්ෂා ඔය ආදි වශයෙන් එතකොට දැන් මේක රසායනික පරීක්ෂාව එහෙම නැත්නම් කෙමිකල් ඇනලයිස් එක මේ මුත්‍රාවල මෙහිදී මුත්‍රාවල අඩංගු ඇසිඩ් ප්‍රමාණය සීනි ප්‍රෝටීන් හා වකුගඩු මගින් බහිස්ත්‍රාව්‍ය කරන ශරීරයේ පරිවෘත්ති අපද්‍රව්‍ය රසායනිකව පරීක්ෂා කිරීම සිදු කෙරේ. ඊට පස්සේ මුත්‍රාවල ආම්ලික භාෂ්මික භාවය. මෙහිදී මූත්‍ර සාම්පලයේ ආම්ලික ඒ කියන්නේ ඇසිඩික් එහෙම නැත්නම් භාෂ්මික එතකොට ඇල්කලයින් මේ ආම්ලික බව භාෂ්මික බව මනිනික කරනවා. සාමාන්‍ය මුත්‍ර ආම්ලික බවින් යුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මුත්‍ර ඇසිඩිටි භාවය. ඇසිඩිටි අපි කියන්නේ ඇසිඩික් කියලා. එතකොට මුත්‍ර ඇසිඩික් වෙන්න ඕනේ සාමාන්‍ය අවස්ථාවේ. මුත්‍රවල ඝනත්වය. එතකොට මුත්‍රවල ඝනත්වය. මෙහිදී මුත්‍රාවල දියවී ඇති බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය වල ප්‍රමාණයේ මැනීමක් සිදු කෙරේ. වකුගඩු මගින් පාලනය කරන මුත්‍රාවල වකුගඩු වලින් පාලනය කරන්නේ මුත්‍රවල අඩංගු ජල ප්‍රමාණය. එතකොට ඒ ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. මුත්‍රවල අඩංගු ජල ප්‍රමාණය ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. අධික ජල ප්‍රමාණයක් පානය කළාට පස්සේ කණුක බවෙන් යුක්ත මුත්‍ර පිට වෙනවා. එතකොට මුත්‍රවල ඝනත්වය අඩුයි. පානය කරන ජල ප්‍රමාණය අඩු වුණාට පස්සේ මුත්‍රවල සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. මුත්‍රවල ඝනත්වය මේ ඝනත්වය අඩු වෙන්න පුළුවන්. එතකොට දැන් හිතන්නකෝ අපි කෙනෙක් වැඩිපුර වතුර බොනකොට එයාගේ මුත්‍ර කණුකයි. අඩුවෙන් වතුර බොනකොට එයාගේ මුත්‍ර සාන්ද්‍ර බවට පත් වෙනවා. එතකොට ප්‍රෝටීන මුත්‍රවල ප්‍රෝටීන අපි මුත්‍ර රිපෝට් එකකින් මුත්‍රවල ප්‍රෝටීන බලනවා. එතකොට සාමාන්‍යයෙන් මුත්‍රවල ප්‍රෝටීන අඩංගු වෙන්න බෑ. නමුත් සමහර වකුගඩු ආශ්‍රිත රෝග ආබාධවලදී අපිට මුත්‍රාත් එක්ක ප්‍රෝටීන මේ පිට වෙන එක සිද්ධ වෙනවා. එතකොට ඇතැම් වකුගඩු ආශ්‍රිත රෝග ආබාධවලදී මුත්‍රාත් එක්ක ප්‍රෝටීන පිට වෙන එක සිද්ධ වෙනවා. ග්ලූකෝස් කියන්නේ සීනි. එතකොට රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනකොට රුධිරයේ සීනි මට්ටම අර අපි කතා කරා රුධිරයේ සීනි මට්ටම මිලිලිටර 100කට මිලිග්‍රෑම් 180ට වඩා වැඩි වෙනකොට අපේ මුත්‍ර වලට මේ ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි එකතු වෙනවා. එතකොට රුධිරයේ සීනි අඩංගු වෙන ග්ලූකෝස් විදිහට සාමාන්‍යයෙන් මුත්‍ර වල සීනි අඩංගු වෙන්නේ නැහැ. නමුත් ඇතැම් රෝග තත්ත්වය යටතේදී ඒ කියන්නේ මధుමේහය කියලා අපි හඳුන්වන ඒ වගේදී රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගන්නකොට වැඩිපුර සීනි මුත්‍ර මගින් පෙරීම කියන එක සිද්ධ වෙනවා. උදාහරණයක් දියවැඩියාව වැළඳුන අවස්ථාවලදී දියවැඩියාව වැළඳුන අවස්ථාවලදී මුත්‍රවල සීනි අඩංගු වෙන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ කීටෝන අපි කීටෝන පරීක්ෂා කරන එක කරනවා. එතකොට සාමාන්‍යයෙන් නම් අපි මුත්‍රවල කීටෝන කියන කඩංගු වෙන්නේ නැහැ. ඒ වුණත් අපිට ගොඩක් වෙලාවක් කන්න නැතුව ඉන්නකොට සහ අධික වෙලාවක් අපි ඒ කියන්නේ निराහාරව ඉන්නකොට ගොඩක් වමන ගියපු වෙලාවල් වල අඩු කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වේලක් ලබාගත් අවස්ථාවල මුත්‍රාවල කීටෝන කියන දේ දක ගන්න පුළුවන්. අපි ස්ටෝන්ස් කියලා කතා කරා කලින් මුත්‍රවල ගල් එහෙම තියෙනවද කියලා. ඒකට එවැනි අවස්ථාවලදී ඔය කියන ලක්ෂණ අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ වර්ණක මුත්‍රවල වර්ණක අඩංගු වෙනවා. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල පිත් වර්ණක දැකිය නොහැක. රුධිරයේ අඩංගු පිත් වර්ණක ප්‍රමාණය ඇතැම් රෝග තත්ත්ව යටතේ සාමාන්‍ය අගයට වඩා ලේවල අඩංගු වෙන පිත් වර්ණක ප්‍රමාණය සමහර ලෙඩවලදී සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගන්නවා. උදාහරණයක් සෙංගමාලය වගේ ලෙඩ. එතකොට සෙංගමාලය වගේ රෝගාබාධවලදී අපි කලින් කියලා තියෙනවා කහ පාට එකතු වෙනවා. පිත් වර්ණකය කහ පාට ලේවලට එකතු වෙන එක. එතකොට මුළු ඇඟම මේ කහ පාට වෙන එක වෙනවා. ඊට පස්සේ අන්වීක්ෂීය පරීක්ෂාව. මේකෙදී මුත්‍ර නිදර්ශකයක කොටසක් අපි පරීක්ෂණ නලයට දාලා කේන්ද්‍රාභිසරණය මගින් ඒකේ අඩංගු ඝන ද්‍රව කොටස් වෙන් කරලා ගන්නවා. එතකොට ඒක කඩාවක් මත දාලා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන එක කරනවා. කේන්ද්‍රාභිසාරී බලය කියන එක දන්නවද? කේන්ද්‍රාභිසාරී බලය කියලා කියන්නේ අපි යම්කිසි මොකක් හරි දෙයකට මේක හයි කරනවා. හයි කළා
වේගෙන් කැරකෙන්න සලස්සනවා. මේක මැදින් අපි දැන් මුත්‍ර නලය ගන්නවා කියලා හිතනකො මුත්‍ර නලයේ දෙපැත්තෙන් අපි මැද ප්‍රදේශයේ මොන හරි එකට හයි කරනවා. හයි කළා මුත්‍රයක මැද තියලා මේක වේගෙන් කැරකෙන්න සලස්සනවා. ඒතර වේගෙන් කැරකෙන්න සලස්සන එකට තමයි අපි කියන්නේ කේන්ද්‍රාභිසාරීය බලය කියලා. එතකොට මොකද වෙන්නේ? වේගෙන් කැරකෙනකොට කෑලි මේ කැරකෙන එකේ තියෙන කෑලි දෙපැත්තට එකතු වෙනවා වතුර කියන එක මැද්දට එකතු වෙන එක වෙනවා. එතකොට මුත්‍ර බල අන්වීක්ෂීය පරීක්ෂාව කරන්න අපි කේන්ද්‍රාභිසාරීය බලය මේකට ලබා දෙනවා. වේගෙන් කරකනවා මුත්‍රයක ගොඩක් වේගෙන් කරකනවා. කරකනකොට ඒක කියන්නේ මේක කේන්ද්‍රාභිසාරීය බලය කියන්නේ ඔය උසස් වෙල ෆිසික්ස් වලට මේ භෞතික විද්‍යාවට උගන්වන එක. එතකොට කේන්ද්‍රාභිසාරීය බලයට මේක ලක් කරාට පස්සේ මේකේ අපි ඔය සාමාන්‍ය අවස්ථාවේදී කියන්නේ මේ කෑලි සහ දියර කොටස වෙන් කරනවා කියන ඒක තමයි මේකෙන් කරන්නේ. එහෙම වෙන් කරලා මේ එන එක අපි දානවා අන්වීක්ෂීය කදාවක් මත. අන්වීක්ෂීය කදාවක් මත දැම්මට පස්සේ අන්වීක්ෂයෙන් අපි පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට හොඳට පැහැදිලිව පේනවා මේකේ තියෙන්නේ මොනවද කියන කාරණා. රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල දකින්න බෑ. වකුගඩු ආශ්‍රිතව ඉදමීමක් තුවාල වීමක් වගේ දේවල් ලෙඩෙක්ගේ තියෙනවා නම් මුත්‍රාවල රතු රුධිර සෛල දකින්න පුළුවන්. එතකොට මුත්‍රා ආසාදනයකදී හෝ වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලදී මුත්‍රාවල සුදු රුධිර සෛල අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ කාස්ට් අපි කලින් අර කතා කරද්දිත් මේක කතා කළා. සමහර ඒ කියන්නේ මේ මුත්‍රවල තියෙන ඒවා සමහර වකුගඩු ආශ්‍රිත රෝගාබාධවලදී වකුගඩු වල තියෙන සියුම් නාලිකා ඒ කියන්නේ අර සියුම් නාලිකා කියන්නේ කොඩි කේශ නාලිකා මේවා මේ වගේ ඇතම් ද්‍රව්‍ය. එතකොට උදාහරණ දුන්නොත් රතු රුධිරාණු සුදු රුධිරාණු ස්ෆටික මේ කියන දේවල් සමූහයම නැත්තම් ගොනු ඇති වෙන එක රතු රුධිරාණු ගොනුවක් සුදු රුධිරාණු ගොනුවක් ඔය කියන ඒවා. එතකොට මේවා මුත්‍රාත් එක්ක පිට වෙනවා. මේ සමූහ මේ හිතන්නකෝ ගලක් හිතන්නකෝ මුත්‍රාත් එක්ක මුත්‍ර ගල් පිට වෙනවා කියලා. එතකොට මේකත් සමූහයක් තමයි. ස්ෆටික කියලා කියද්දී කැල්සියම් වගේ ඒවා. ඒතර ගල් වගේ දේවල්. එතකොට මේ සමූහ අපි මේවට plugs of material cast කියලා කියනවා. plugs of material cast. එතකොට මෙහෙම අපි මේ නම් වලින් හඳුන්වනවා. එතකොට මුත්‍රවල අඩංගු කාස්ට් එකේ වර්ගය අනුව පවතින වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්ව පිළිබඳව ඉඟියක් ලබා දෙන එක කරනවා. බලන්න මේ අපි ඔය කතා කරන්නේ මේ මුත්‍ර පරීක්ෂණනේ. එතකොට වකුගඩු ආශ්‍රිතව ලෙඩක් තියෙනවා නම් මෙයාගේ පිට වෙන්නේ මොනවද? මොන සමූහයද මෙයාගේ පිට වෙන්නේ කියන කාරණාවත් එක්ක මෙයාගේ මේ අපිට වෛද්‍යවරයාට ඉඟියක් ලබා ගන්න පුළුවන් මොකද්ද මෙයාට තියෙන ලෙඩේ කියලා. දැන් හිතන්නකෝ මෙතන උදාහරණයක් දුන්නොත් එහෙම රතු රුධිරාණු පිට වෙනව නම් මෙයාගේ අපිට කියන්න පුළුවන් ඇතුලේ තුවාලයක් තියෙනවා කියලා. සුදු රුධිරාණු පිට වෙනවා නම් මෙයාගේ මේ සුදු රුධිරාණු ඇවිල්ලා භක්ෂක සෛලනේ. මෙයාගේ ඇඟේ මොකක් හරි විස බීජයක් ඇඟ ඇතුළට ඇතුල් වෙලා තියෙනවා කියන කාරණාව අපිට කියන්න පුළුවන්. ස්ෆටික කියද්දි කැල්සියම් වගේ. එතකොට මෙයාගේ මුත්‍ර ගල් හැදිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ බැක්ටීරියා යීස්ට් පරපෝෂිත යන නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල බැක්ටීරියා යීස්ට් පරපෝෂිතයන් නොමැති අතර ඒවා මුත්‍රාවල අඩංගු වීම ආසාදනයක ලක්ෂණ පෙන්වනවා. එතකොට නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල ඉන්න බෑ බැක්ටීරියා යීස්ට් එහෙම නැත්නම් පරපෝෂිතයන්. එහෙම ඉන්නවනම් එයා ලෙඩෙක් කියන කාරණාව අපට පෙන්වන්න කරනවා. බලන්න ඊගාව ටෙස්ට් එක තමයි ABST. ඊගාව එක kidney profile. ඊට පස්සේ S creatinine ඊට පස්සේ GFR. දැන් මේ ABST කියන එක ගැන මට ලොකු තොරතුරක් හොයාගන්න බැරි වුණා. kidney profile එක කියලා කියන්නේ වාගේ වකුගඩුව ගැන කරන්න තියෙන පරීක්ෂාව. වකුගඩුව ගැන එන පරීක්ෂාව kidney profile එක. එතකොට මේකෙන් වකුගඩුවේ තත්ත්වය තමයි පරීක්ෂා කරලා දෙන්නේ. S creatinine කියලා කියන්නේ creatinine වල තත්ත්වය. අපි කිව්වා creatinine කියන එක අපේ ශරීරයට උරා ගන්න creatinine කියන එක අපි එළියට ඇදලා දානවා, බැහැර කරලා දානවා. නමුත් වකුගඩු ලෙඩකදී මොකද වෙන්නේ? creatinine ලේවලට ඇතුල් වෙනවා. එතකොට ලේවල creatinine පරීක්ෂා කරන එක තමයි ඔතන කියන්නේ. ඊට පස්සේ GFR. එතකොට මේ GFR පරීක්ෂණය මේකත් කේන්ද්‍රාභිසාරී බලය යොදලා අපි කරන පරීක්ෂාවක්. එතකොට මේ කේන්ද්‍රාභිසාරී බලය යොදලා කරන පරීක්ෂාව මේකෙදිත් අපිට මුත්‍ර පරීක්ෂා කරලා කියන්න පුළුවන් මෙයාට තියෙන ලෙඩ රෝග වර්ග. රෝගියාට තියෙන ලෙඩ රෝග වර්ග අපිට පරීක්ෂා කරලා බලලා කියන්න පුළුවන්. එතකොට